ඕකේ එතකොට මේක මේ වීඩියෝ එක ඇවිල්ලා වීඩියෝ සීරීස් එක පළවෙනි වීඩියෝ එක. එතකොට මේක පටන් ගන්න ඉතින් මේ සීරීස් එක මේ මේන්ලි 10 11 බේස් කරන් මොකද සාමාන්‍යයෙන් ඔයගේ ටර්ම් ටෙස්ට් පේපර් ඊට පස්සේ ඔය පේපර්ස් ගත්තාම ගොඩක් ළමයි ඉන්නවා අර මැත් පාර්ට් එක කියන්නේ ගණන් සෙට් එක සාමාන්‍යයෙන් ගත්තාම මවුල ටික ඊට පස්සේ මවුල ගණන් සෙට් එකක් වෙනවනේ අපිට ඇවෝගාඩ්‍රෝ එකක් සම්බන්ධ වෙලා ඊට පස්සේ ආය මොනවද ෆිසික්ස් පාර්ට් එක ගත්තාම මොනවද චලිත ප්‍රස්ථාර ටික ප්‍රේක් කල ප්‍රස්ථාර විස්ථාමක ප්‍රස්ථාර ආය මොනවද ෆිසික්ස් එක තමයි ඉලෙක්ට්‍රොනික්ස් ඊට පස්සේ ධාරා විද්‍යුත් දෙවිඩ පාර්ට් එකක් තියෙනවා පරිණාමක ඒවන ලේසි ඒ පාර්ට් එක නවුලන්නේ නැහැ විශේෂයෙන් මවුලේ කෙමිස්ට්‍රි පැත්ත ගත්තාම මවුලේ පැත්ත ඊට පස්සේ අර ශක්ති විචලන ටික ආනිකන ශක්තිය ඊට පස්සේ විද්‍යුතිනතාව ඒ සෙට් එකක් තියෙනවනේ ගොඩක් අය ඔය වගේ ප්‍රශ්න අතාරනවා. ඒ කියන්නේ විශේෂයෙන් MCQ එක වගේ ඒ වගේ එකක් අතහැරියම් පට්ට අපරාධ. මොකද එක ලකුණන්නේ බෙදෙන්නේ නැහනේ. 40 එන්නේ MCQ 40න් එක ලකුණක් අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ කොහොමත් මවුලගත් අනිවාර්ය ප්‍රශ්නයක් එනවනේ. එකක් හෝ දෙකක් ගොඩක් දුරට සාමාන්‍යයෙන් එනවනේ. එතකොට කෙමිස්ට්‍රි ගත්තාම සාමාන්‍යයෙන් පේපර් එක MCQ එක මම කියන්නේ මුළු පේපර් නෙමෙයි. කෙමිස්ට්‍රි ගත්තාම සාමාන්‍යයෙන් 100ට 35යි 43 අතර ප්‍රමාණයක් එනවා. කොහොමත් එනවා. සාමාන්‍ය 19 තමයි 2019 තමයි අඩුම ඇවිල්ලා තියෙන percentage එක 133ක් විතර. නැත්තම් 20 21 22 ඔය සෙට් එකේම ඇවිල්ලා තියෙනවා 143ක් විතර සම්පූර්ණයෙන්. එහෙනම් කෙමිස්ට්‍රි පාර්ට් එකේ මැත්ස් පැත්ත ගොඩක් පොඩ්ඩක් බලා ගන්න ඕනේ. ඒක වැඩිපුර. දැන් මේ සීරීස් එක පටන් ගන්න හේතුව මේ ෆිසික්ස් කෙමිස්ට්‍රි පැත්ත කවර් කරලා දෙන්න. කියන්නේ ලේසි විදියට ඉස්සලම වීඩියෝ එකක් එනවා කොහොමත් තියරිටික බේස් කරා. ඒ කියන්නේ දැන් අද මම පටන් ගන්නේ මවුල පැත්තෙන්. ඒ කියන්නේ දන්නවනේ මවුල පාඩම. ඒතකොට මවුල පාඩමෙන් ඇවෝගාඩ්‍රෝ ඔය පරමාණු එකේ ඔය සෙට් එක කතා කරලා ඉවරලා ඊට පස්සේ මේකෙන් වීඩියෝ එකක් එනවා මේ ගණන් ටික. ඒක ලොකු දිග වීඩියෝස් වෙන්නේ නැහැ. මේ විතාම කෙටියෙන් කරන්නේ පුළුවන් තරම් ඔයාලට සරලව තේරුම් ගන්න එක. තියරි ලියන්න එපා මේකම තියරි වීඩියෝ එකක් නෙමෙයි ඈ. තියරි කොලයක් පැන කරගෙන තියාගන්න නිකන් ෂෝට් නෝට් එකක් හදාගන්න ප්‍රශ්න නැහැ. ඔයාලා තියරි කරලා නැතුව ඇති. දැන් මේ පාඩම තමයි අල්ලවතුන් තේරි. ප්‍රශ්න නැහැ. මේ පාඩම් මේ සෙට් එක අල්ලලා දෙන්න එක තමයි. ආය තියරි ක්ලාස් ගිහලා ඒක බලලා ආය මේක බලලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේක මේ දීලා තියෙන්නේ 10 හරි 11 හරි ඕන එක්කෙනෙක්ට එන්නම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදියට. හදන්නේ මේ වීඩියෝ සීරීස් එකම යන විදියට. හරිනේ. ඒකට ඒකේ ලේසි කියන්නේ ගණන් පාර්ට් එක දැන් මේකේ තියරි බේස් කරන්නේ නැහැ කියන්නේ මෙහෙම දැන් අර ඔය ඉතිහාසයක් තියෙනවා සයන්ස් වලත් ඒ කියන්නේ හැදිච්ච විදියක් ෆිසික්ස් ආවත් ඒකේ ඉන්ඩියන් ගෲප් එකක් තියෙනවා මොකක් හරි දෙයක් මවුලේ ගත්තත් ඒකයි ආයේ මවුලේ කියන්නේ මොකක්ද ඊට පස්සේ ඒක හයිඩ්‍රජන් එකක් එක්ක ඇවිල්ලා සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඇයි මැච් කරලා තියෙන්නේ කාබන් 612 කියලා සීන් එකක් එනවා. ඕව මොකුත් කියලා දෙන්නේ නැහැ. ඔය තියරි ටික මේකෙන් මම කියලා දෙන්නේ නැහැ. ඒක කියන්නේ මෙහෙමයි ගණන් හදන්න වැඩක් නැහැනේ. ගාන ගහන්න නැහැනේ. ඇයි කාබන් 612 පාවිච්චි කරන්නේ අපි ඇයි ඒකට වෙන එකක් පාවිච්චි කරන්නේ නැත්තේ? ඕහන්න නැහැනේ. ඒ වහන්නේ ස්ට්‍රක්චර්ඩ් එක ඇහුවොත් ඒවා එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ සාමාන්‍යයෙන්. කොහොමත් ගණන් යහන්නේ ගණන් පාඩම කන්නේ ගණන් ටික. ගණන් කවුද කියලා දුන්නේ ගණන් ඇයි ආවේ ඒ ගණන් මොකටද අපි දැන් හදන්නේ ඒවා අහන්නේ නැහැ මොන ගණකවත්. එහෙනම් ඒ තියරි ටික පොඩ්ඩක් මේ පැත්තකින් තියලා මේක කියන්නේ මොන ගානක් ආවත් O level term test ඕන ටෙස්ට් එක ගානක් ආවත් ගාන හදන විදිය. ගාන හදන්න බේස් එක තමයි මේ හදලා දෙන්නේ මම. රයිට්. එහෙනම් අපි ඉවරට යමු. ඔය වගේ කෙමිස්ට්‍රි ෆිසික්ස් ටික පොඩ්ඩක් කවර් වෙන්න සීරීස් එකක් එයි. ඉස්සරහට එතකොට මේක පළවෙනි වීඩියෝ එක මේකෙන් පොඩි ෂෝට් වීඩියෝ මේක. ෂෝට් කියන්නේ ෂෝට් අධික වෙයි. ඉතින් සාමාන්‍යයෙන් ඔක්කොම කියලා දෙන්න බෑ. අද මේ විදිය සමහර පාඩම. එතකොට එකත් එක්ක ඊළඟ වීඩියෝ එක මේ ගණන් ටික. ඒක නම් ගොඩක් දිග් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක එකදී හදන හැම එකම හදනවා. ඒ කියන්නේ පාස් පේපර්ස් වල ආපු ෆස්ට් සෙට් එකමයි ටර්ම් ටෙස්ට් වල හොඳට ප්‍රශ්න හදනවා. එතකොට හරි. එන්න අපි යමු වැඩේට. එතකොට අද පටන් ගන්න තියෙන්නේ මවුලය පාර්ට් එක. ඒ කියන්නේ පාඩමේ නම ඇවිල්ලා මෝඩ ද්‍රව්‍ය හා සංවේග ප්‍රමාණනය. 7 වෙනි පාඩම. grade 10 unit 7. හරි. ඒකෙන් පටන් ගමු. මේක ඉස්සෙල්ලාම තියෙනවා මම කඩලා කරන්නම්. සෙට් එක අපිට මේ කතා කරන්න තියෙන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඊට පස්සේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඊට පස්සේ යනවා අපි මෞලික ස්කන්ධයට ඊට පස්සේ යනවා ඇවෝගාඩ්‍රෝ එකකට එහෙම නැත්නම් ඇවෝගාඩ්‍රෝ නියමය ඇවෝගාඩ්‍රෝ නියමයට ගිහිල්ලා අන්තිමට යනවා මෞලික ගැන පොඩි තියෙනවා සමීකරණය. ඒක නම් හැනෝ සරලයි ලොකු දෙයක් නැහැ. මේ පාඩමම සරලයි. මේ පාඩම ඇවිල්ලා අර තේරුම් ගන්න ගන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ තේරුම් ගන්න මේක දෙපාරක් විතර හොඳට තේරෙන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක් පාඩම් කරලා එහෙම ඉන්නත් තියෙනවා මේ පාඩමේ. තේරුම් ගන්නකම් අමාරුයි. තේරුම් ගත්තට පස්සේ මේක තරම් ලේසි පාඩමකුත් නැහැ.
එහෙම සීන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ලේසි මේ පාඩම. ඕන ගානක් ඇද්ද සාමාන්‍යයෙන් මවුලේ ගානක් දැක්කොත් ගොඩක් අය අර පැන යන සීන් එකේ ඉන්නේ. හදන්නේ මාත් යනවා ඉස්සර එහෙම තමයි ඉතින්. ඒ කියන්නේ තේරුම් ගන්න එහෙම තමයි. පළවෙනි ෆස්ට් ටර්ම් ටෙස්ට් එක සෙකන්ඩ් එක වගේ ආවම ඉතින් හදන්නේ නැහැ. ඒ කියන්නේ සුළු කරන්න ටිකක් සමහර කරන් එනවා මේ පළවෙනි වරදගෙන. ඊට පස්සේ ඉතින් ඔය ඕලෙවල් වලට එමනම් ඔය සාපේක්ෂ අනුක ස්කන්ධයේ සූත්‍රයම අහන්නෙත් නැත්තරම්. අහන්න නැත්තරම් කියන අහලා නැහැ ඇත්තට MC වල නම්. ඒ විදියට. ගොඩක් මෙන්නේ මවුලෙන් එහා පැත්තට. කියන්නේ මවුලේ අවගාඩ්‍රෝ එකේ මෞලික ස්කන්ධය ඒසත් තමයි එන්නේ. අර පළවෙනි දෙක අහන්නේ නැහැ. සාපේක්ෂ පරමාණු ස්කන්ධ අනුස්කන්ධ ඒ සූත්‍රය දාලා හදන්න අහන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක දැනන් ඉන්න ඕනේ හැබැයි. නැත්නම් අතෙන්ට යන්න අමාරුයි. ඕකේ එහෙනම් පියන් එරෙට. ඉස්සලම කතා කරන්න තියෙන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා එකක්. හරි. එතකොට ඒක කතා කරද්දී එහෙමයක් හම්බ වෙනවා අපිට. කොහොමත් ඕකේ තියෙන සූත්‍ර දෙකක්. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සාපේක්ෂ අණු ස්කන්ධය දෙකම තියෙන සූත්‍ර. අපිට සූත්‍ර දාලා තමයි මේ ඉක්වේෂන් දෙකක් තියෙන්නේ. හදලා ගන්න තියෙන්නේ. අමාරු දේවල් නෙමෙයි තියෙන්නේ. හරි. ඉස්සල්ලාම දැනන් ඉන්න ඕනේ ඔය සාපේක්ෂ පරමාණු ස්කන්ධය හරි සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න ආවොත් කොට වලින් දැනන් ඉන්න ඕනේ මොකද්ද පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ කියලා. පරමාණුක ස්කන්ධ ඒකකය. ඒ කතාව පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ. මම කෙටියෙන් ඒක කරන්නේ හින්දා පොඩ්ඩක් ෂෝට් ලියන්නේ. අනිවාර්යෙන් කොලයක් පැන කරන් ඉන්න ඇවිල්ලා ලියා ගන්න මේක. කැතර මට ටක් ගාලා ලියලා දානවා. මොකද මේ දිගට වීඩියෝ කදින්න බෑ. අර තියරි ටික මුලින් ඉඳන් කියලා දීලා ගණන් හදන්න බේස් එක හදන්නේ. හින්දා තියරි වැඩි බලාපොරොත්තු වෙන්න එපා. අපි ගණන් ටිකට ටක් ගාලා බේස් හදාගමු. හරි. පරමාණුක ස්කන්ධ ඒකකේ. පරමාණු ස්කන්ධ ඒකකය. ඔය පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඕක ඇවිල්ලා සමස්ථානික කියලා පාර්ට් එකක් එනවනේ. සමස්ථානික කියන දැන් සාමාන්‍ය 10 11 දෙකම කෙල්ල ඇති. මේ වීඩියෝ බලද්දි. එතකොට සමස්ථානික පාර්ට් එකේ කාබන් අපි කතා කරන්නේ කාබන් 6 12 සමස්ථානිකයේ ස්කන්ධය. හරිනේ. මේ ඉක්වේෂන් ටික මම කියන්නේ පාඩම් කරලා කමක් නැහැ. මොකද ඔච්චර බයෝ පාඩම් කරගෙන මේ පොඩ්ඩක් පාඩම් කරගෙන මොකද දන්නේ මේනේ. ලොකු දෙයක් නැහැ මේකේ. ඒතර කාබන් 6 12 සමස්ථානිකය මෙහෙම ලියන්න පුළුවන් ඔක. කාබන් 6 12 සමස්ථානිකයේ ස්කන්ධය. මම වැඩි දිගට ලියන්න යන්නේ නැහැ. සමස්ථානිකයේ ස්කන්ධයේ බෙදීම 12. ඔච්චරයි. ඔක තමයි පරමාණුක ස්කන්ධය එකයි කියලා අපි කියන්නේ. හරිනේ. පරමාණු ස්කන්ධය කියලා කියන්නේ කාබන් 6 12 ස්කන්ධය සමස්ථානිකයේ ස්කන්ධය බෙදෙනවා 12න්. එච්චරමයි තියෙන්නේ. මොකද 아무තු ලොකු පාට ගන්න නැහැ. හරිනේ. මේක ඇවිල්ලා එක පරමාණු ස්කන්ධය කාබන් 6 12 එක පරමාණු ස්කන්ධය. කියන්නේ එක කාබන් පරමාණුක ස්කන්ධය. පරමාණුක ස්කන්ධය බෙදෙනවා 12. ඕක තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ අපි. right දැන් මේක ඕනේ අපිට මේ මොකද සාපේක්ෂ පරමාණු ස්කන්ධ හොයන්නයි සාපේක්ෂ අණු ස්කන්ධ හොයන්න. ඔන්න දැන් යනවා දැන් ඊළඟ ස්ටෙප් එකට. සාපේක්ෂ අණු ස්කන්ධය. කෙටියෙන් ලියමු. සාපේක්ෂ අණුක ස්කන්ධය. අනිවාර්යෙන් කොලයක් පැන කරන් වෙලා මේක ලියා ගන්න. දැන් මේ මම ලියන ටික ලියා ගන්න ඊට පස්සේ කියද්දි මම මෙතන බෝඩ් එකේ ලියවෙන්නේ නැති ටික ලියා ගන්න. ඒ විදිහට ෂෝට් නෝට් එකක් ඔයාලා හදා ගන්න. ඔයාලා විදිහට හදා ගන්න. මම ෂෝට් නෝට් එක හදලා මට හදලා දෙන එක ඔයාලා සෙට් වෙන්න නැතින පුළුවන්. හින්දා ඔයාලා හදන ඔයාලා පාර්ට් එකක්. right සාපේක්ෂ අණුක ස්කන්ධය. sorry සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඉස්සෙල්ලා එක කතා කරලා ඉන්න බෑනේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඔය ඇවිල්ලා මෙච්චරම තියෙන්නේ මහා ලොකු දේවල් නෑ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ සාපේක්ෂ නමින් ගන්නකො සාපේක්ෂ පරමාණු ස්කන්ධය. මොකක් හරි අපි දැන් ස්කන්ධයක් හොයන්න මේ try කරන්නේ. හරිද? ඔන්න මම ගන්නවා ඔක්සිජන් වල ස්කන්ධය. හරිද? මට උඩ දැනගන්න ඕනේ ඔක්සිජන් පරමාණුවේ සාපේක්ෂ ස්කන්ධය කීයද කියලා. ඒක දැනගන්න නම් ඉස්සෙල්ලම හොයන්න ඕනේ මොකද්ද? ඒක දෙනවා එක්සෑන් එකේ. ඔක්සිජන් වල අපි දන්නවා ඔක්සිජන් වල ඇත්ත ස්කන්ධය දෙනවා. හරිද? ඒ ගානෙත් දෙනවා අපිට. ඒක ඉස්සෙල්ලම දැනගන්න ඕනේ. අපි ලියනවා මෙන්න උඩට. ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය බෙදනවා අපි මෙන්න මෙයාගේ පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. ඔච්චරයි තියෙන්නේ. හරිනේ. ඕක තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ සරලම කතාව. හරිනේ. වැඩේ ලේසියි. දැන් ඔයාලට මෙතෙන්ද මේක ඇප්ලයි කරගන්න යනකොට මොකද කරන්න පුළුවන්? පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ මේක. වැඩේ හරිනේ.
කෙලිම මේ සෙට් එක ඇවිල්ලා ඇප්ලයි කරගන්න බම් මෙන්න මෙතෙන්ද. මෙන්න මෙතන ඇවිල්ලා ඇප්ලයි කරගන්නවා. වැඩේ ගොන්න එච්චර තියෙන්නේ ලොකු දෙයක් නැහැ. සාපේක්ෂ පරමාණු කියන්නේ ඔකට. අපිට හොයන්න ඕන කරන පරමාණුයේ ස්කන්ධය බෙදෙනවා පරමාණුක ස්කන්ධයකින්. ඒක ලස්සන අපිට ඕන උත්තරේ එනවා. හරි? එතන එක්සෑම් එකේ මෙහෙම කතාවක් තියෙනවා. මම කිව්වා ඔයගොල්ලෝට අහන්නේ නැහැ. අහන්නෙත් තරම් කියන්නේ මම දන්නේ ආයිද කියලා. ඉස්සරහට හයි දන්නේ මෙච්චර වෙලා අහලා නැහැ MCQ කරන. එතකොට එහෙම ගත්ත හැකි මේ මොකද්ද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න එක්සෑම් එකේ බේස් කරන් යන දෙකක් තියෙනවා සාමාන්‍යයෙන්. මෙහෙම. කොහොමද මේක දෙන්න ඕනේ? මේක දෙන්න තු ගන්නන්න බෑ. මේක දැන් අපි මට හොයන්න කියලා කියන්නේ ඔක්සිජන් පරමාණු ස්කන්ධය නම් ඒක දෙන්න ඕනේ විභාගෙදී. ඒක දෙනවා. ඊට පස්සේ දෙනවා එක්ක මේක එක්ක වෙන්න මේක ස්කන්ධය. ඒක මොකක්ද කියලා කියන්න බෑ. හරිනේ එක්ක දෙනවා කෙලින්ම පරමාණුක ස්කන්ධයකගේ අගයම දෙනවා. එහෙම නැත්නම් දෙනවා කාබන් 612 සමස්ථානිකේ එක පරමාණුක ස්කන්ධය. හරි. ඔයාලට දුන්නා කියලා දැන් මේක. ඔයාලට මේකක් දීලා තියෙනවා. ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය දීලා තියෙනවා. ගානේ අහනවා ඔක්සිජන් පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? ඇත්ත දැන් නැහනේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද කිව්ව ගමන් මතක් වෙන්න ඕනේ. දීලා තියෙනවා පරමාණු ස්කන්ධය ඒක බෙදන්න තියෙන්නේ. අර මේකක් හරි දෙකෙන් එකකින්. දීලා තියෙන්නේ මේක. වැඩේ ලේසි. මේක තියෙනවා කෙලින් මේකෙන් බෙදුවා. උත්තරේ නම් ලස්සනට. අපි සුළු කරන පොඩ්ඩක් අමාරුයි මේකෙන් දුන්නාම. ඒක ඉතින් කොහොමත් එම තමයි. එතකොට ඒක නැතුව දීලා තියෙනවා මේක. කාබන් 612 සමස්ථානික සීන් එකකින්. දැන් මොකද කරන්නේ? මොකුත් අමුද්දයක් කරන්නේ නැහැ. මේක මෙහෙමම ලිව්වා. මේක මම ආදේශ කර ගන්නවා මෙතෙන්ද. එච්චරයි. ඒ කියන්නේ මේක ලිව්වා ඒක බෙදීම කාබන් 612 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධය දීලා තියෙනවා. ඒක ලියාගත්ත. ඒක ආයෙ බෙදනවා 12න්. එච්චරයි තියෙන්නේ. අර මේ සෙට් එකම මේක දැන් ඇප්ලයි කරගන්නවා. අපිට එක්සැම්පල් එක බලමු. මම ගණන් ගොඩක් මේක හදන්න යන්නේ නැහැ. ඔයාලට එක්සැම්පල් එකක් වගේ තේරෙන කරන්න ඈ. අපි ගණන් වෙනම වීඩියෝ එකක් ගියමු. රයිට්. හරි මෙහෙම කතා කරමු අපි. යන්කෝ එක පාරය. මේක ලියාගන්න. ලියාගන්න මකණ්ඩ ලියාගන්න නැත්නම් ආ වීඩියෝ එක යාලා බලන්න. ඇයි තියෙන්නේ බැලුවා කියන අවුලක් නැහැ නේ. රයිට්. මම බලන්න මෙහෙම දැන්. හරි. මට ගාන දීලා තියෙනවා මෙහෙම කතාවක්. මේකක බලලා කරන්න මොකද මේ කරන්න මතක නැහැ මට. එයා පාඩම් කරන්න යන්නේ නැහැ. හරි ඔන්න ගානක් දීලා තියෙනවා කාබන් පරමාණුවක කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. right ඉස්සුනේ. හරි ඊට පස්සේ දීලා තියෙනවා මට ඔක්සිජන් වල ඔක්සිජන් පරමාණුක සැබෑ ස්කන්ධය. පේන්නේ නැද්ද ඒක? පේන්නේ නැහැ නේ. කොහෙන්ද? පේන පැත්තේ ලියමු. මෙටි වෙනවනේ. හරි. කාබන් දීලා තියෙනවා 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් කියලා. ඔක්සිජන් වල දීලා තියෙනවා ඔක්සිජන් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා. ඔක්සිජන් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා. 2.66 වැඩි කිරීම 2.66 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් කියලා. right. ඔන්න ওই දෙක දීලා මගෙන් අහනවා ඔය දෙක තමයි 10 20 උඩ තියෙන්නේ. ඍණ 23 තියෙන්නේ. ඔය දෙක දීලා මගෙන් අහනවා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද කියලා. මම මුකුත් දන්නේ නැහැ. මට මතක එක දෙයක් තියෙනවා. මම දන්නේ මෙච්චරයි. සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් අහද්දි කරන්න තියෙන මෙච්චරයි. සමීකරණ ලියා ගන්නවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමාන වෙනවා අහන පරමාණුවේ ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකේ ඔය පටල ගන්න එපා වචන විතරයි ගැඹුරු තියරි ගැඹුරු නෑ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි ඔක්සිජන් පරමාණු ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකේ. right. මෙයා දීලා නැද්ද? okay. මම දන්නවා යාව. මේවා දන්නවද? මම මේ නමින් මේවා දන්නේ නැහැ. මේ පරමාණුක ස්කන්ධයක කියන නම මම මේවා දන්නේ නැහැ. මෙයා මෙතන කොහෙවත් දීලා නැහැ. මට දීලා තියෙන්නේ කාබනික ඔක්සිජන් විතරයි. හැබැයි මම දන්නේ නැද්ද පරමාණුක ස්කන්ධ ඒකකේ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකේ කියන්නේ කාබන් 612 ස්කන්ධය බෙදීම 12 කියලා දන්නව නේද? කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය බෙදීම 12. ඒක මම දන්නවනේ. ඒක මම දන්නවා. එතකොට මේවා දීලා නැද්ද? මේ ඉන්නේ. මෙයාත් ඕකේ.
ඉතින් හදන්න තරම් දෙයක් නැහැ නේද? කෙලින්ම ආදේශ කරන්න දෙලා තියෙන්නේ. අග්ග ආදේශ කරන්නේ 2.6යි 6 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් බෙදනවා. මෙන්න මෙයාගෙන් ඔය ඉන්නේ. 1.9යි 9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. කොච්චරද? ඔන්න ඔතන වරද්ද ගන්න. මෙතනින් හිතනවා ගාන ඉවරයි කියලා. නේද? ඇයි? මේ දීලා තියෙන්නේ කවුද? පරමාණු ස්කන්ධයක නෙමෙයි මේ. මේ ඇවිල්ලා කාබන් නාය 12 ස්කන්ධය. ඒක තමයි බෙදන්න ඕන 12. ඒකට තමයි මෙයාට සමාන වෙන්නේ. හරිනේ? ඔතන අමතක කරන ගොඩක් අය මම දෙකලා තියෙන භාගයට බය ඔතන අමතක කරනවා. අනිවාර්යෙන් මේක බෙදෙන්න ඕන 12න්. හරිනේ? මේක පාරක් 12න් මම බෙදෙනවා. දැන් එහෙම නේද කැතයිනේ බෙදීමක් කර බෙදීමක් සෙට් නැහැනේ. එහෙනම් මේක අපිට මැස්තර විදියට හරවාගත්ත එක වැඩි කිරීමක් විදියට. අවුලක් නැහැනේ. බෙදීමක් වැඩි කිරීමක් කරද්දි මොකද්ද වෙන්නේ? උඩට මාරුන ඔච්චරයි වෙන්නේ. බෙදීමක් වැඩි කිරීමක් කරද්දි උඩට මාරුන ඔච්චරයි. මම මේක ඔන්නම ලියා ගන්නවා. ඔච්චරයි. ඔය සුළු කරලා ගන්න උත්තරේ ලස්සනට. උත්තරේ එනවා ඔක්සිජන් වල නම් 16.02 කියලා. ඒ කියන්නේ ආසන්න වශයෙන් කීයද? කියනවනේ. ආසන්න වශයෙන් මේක 16. ඔන්න ඒ ඔච්චර දෙන්න. ඔය තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ සරලම කතාව. ඒතර මේක මතක තියාගන්න ඕනේ මෙච්චරයි. සමීකරණ පමණයි. ඇප්ලයි කරන විදිය ප්‍රැක්ටිස් එකෙන් ගමු. ගමන්ට එකයි ප්‍රැක්ටිස් එකෙන් ගමු. සමීකරණ විතරයි මේක මතක තියාගන්න තියෙන්නේ. හරිනේ. පරමාණු ස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේක. මෙන්න මේ සමීකරණේ. මෙන්න මේ සමීකරණේ විතරයි දෙකක් තියෙන්නේ. මොකුත් දන්නේ නැහැ. ගණන් හදාගන්න. හරි. පරමාණු ස්කන්ධය කියෝනේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ වලට සමීකරණ ඕනේ අපිට. අහන පරමාණු ස්කන්ධය බෙදෙනවා පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. පරමාණුක ස්කන්ධයක කියන කෙලින්ම ගන්න දිලා නැත්තම් අපි දන්නා පරමාණු ස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේ කාබන් 12 ස්කන්ධය බෙදෙන 12 කියලා. අනිවාර්යෙන් ගන්න දෙන්න බෑ දෙකෙන් එකක්. එක්ක මේ කාබන් 12 එක ස්කන්ධ දෙන්න ඕනේ නැත්නම් මේක දෙන්න ඕනේ. මේක දුන්නොත් කෙලින්ම මෙතෙන් ඇප්ලයි කරා බෙදලා ගත්තා. 12න් වැඩි කරන්නේ මොකුත් නැහැ. 12න් වැඩි කරන සීන් එක එන්නේ මෙන්න මෙයාට විතරයි. රයිට්. ඔය තමයි කතාව. සරල තීරිය. හරිනේ. හරි. එතකොට අපි ඊළඟට යනවා ඊළඟ පාර්ට් එකට සාපේක්ෂ අනුක ස්කන්ධය. ඒකත් ඇති දන්නේ නැහැ. සාපේක්ෂ අනුක ස්කන්ධය කියලා කියන්නේ මේකම තමයි ඈ. මම බලන්න අපි දැන් හොයාගත්තේ පරමාණුවක්නේ. අපි දැන් කතා කරේ පරමාණුවකට සාපේක්ෂව. කියන්නේ මොකක් හරි ඔක්සිජන් නම් ඔක්සිජන්, කාබන් නම් කාබන්. මට ඕන පරමාණු, සල්ෆර් නම් සල්ෆර්, ක්ලෝරින් නම් මොකක් හරි වේවා. දැන් හොයන්න යන්නේ අණුවකට. ඒක නමෙන් ගන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධය. අපි ගන්න හැබැයි පරමාණුවකට. දැන් මට ඕනේ සාපේක්ෂ අණුක ස්කන්ධය. මම හොයන්න අණුවකට. ඒකත් බලන්න ඕනේ ටක් ගාලා. මොකද යන්නේ? හරි. අපි ටක් ගාලා ඒක. සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ අරගම තමයි ඈ. මොකොත් අර 아무තු එහෙම රොකට් සයන්ස් නෑ මේකේ. හරි. අර කතාවම තමයි තියෙන්නේ. මොකද 아무තු වෙනසක් වෙන්නේ නැහැ. මෙච්චර සමීකරණ වෙනසකට වෙන්නේ උඩ කෑල්ල විතරමයි. අපිට මෙයාව ඕනේ. මොක හදන්නත් මෙයාව ඕනේ. එයාව අමතක කරන්න බෑ. සාපේක්ෂ අණුක ස්කන්ධෙදි වෙන්නේ මෙච්චරයි. සාපේක්ෂ අණුක ස්කන්ධෙදි වෙන්නේ මෙච්චරයි. අහන අණුව තියෙනවනේ. අණුවේ ස්කන්ධය බෙදෙනවා මෙන්න මෙයාගේ. අපි ගමු ජල අණුව කියලා. ඉස්තු උදාහරණ මම ගන්න එක ජල අණුව. ජල අණුවේ ස්කන්ධය බෙදීම කවුද? මෙයාම තමයි වෙන කවුරුත් වෙන්නේ නැහැ. පරමාණුක ස්කන්ධය කියලා. පරමාණුක ස්කන්ධ ඔච්චරම තමයි. හරිනේ. දෙකේ වෙනස් වෙන්නේ කවුද? උඩ එක විතරයි. අහන්නේ අණුවක නම් අණුවේ ස්කන්ධය බෙදෙනවා පරමාණු ස්කන්ධය එකේ. නම දෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. අහන්නේ පරමාණුවක නම් පරමාණු ස්කන්ධය බෙදෙනවා පරමාණුක ස්කන්ධ එකකේ. නම එනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඊට ලේසියි. වචන පටල ගන්න වචන විතර ගොඩක් අමාරු කරන කතාව. වචන පොඩ්ඩක් පටල ගන්න එපා. ගොඩක් අය පටල ගන්න පරමාණු ස්කන්ධයගේ මුදලම උඩින් බලන්න මතක නැහැ වගේ. එහෙම එපා. ඒ වචන ටික පටල ගන්න එපා. එතකොට ලොකු දෙයක් නැහැ. හදන්න තරම් දේවල් නැහැ. රයිට් අපි යන්. ජලවණේ පොඩ්ඩක් එක්සැම්පල් එක බලමු. ජලාණුවේ බාණ්ඩ ස්කන්ධය පොතේ තියෙනවා දැන්නේ. රයිට් තියෙනවා. 2.9 ජලාණු දැන් උන් ගානට ආවා. ගාන දිලා තියෙන මෙච්චරයි මට. ගානේ මට දෙනවා. ගානේ මට දෙනවා ජලාණුවක ස්කන්ධය.
ජලාණු ස්කන්ධය H2O අණුවක ස්කන්ධය දීලා තියෙනවා 2.1 කීයද තිබේ? ළඟ ගණන් තිබෙන 9 වැඩි කිරීම මේකම ටුට්ටක් වැඩි එකක් තියෙනවා. 9 වැඩි කිරීම 10 න් 23 ග්‍රෑම්. හරිනේ. මට ගාණ දීලා තියෙනවා මෙයා. මට ගාණ දීලා තියෙනවා මෙයා. එච්චර දීලා තියෙන්නේ. හරිනේ. නෑ. ඔව් මේක වෙනස් ගන්න. හරි මේක ලේසි. මේක දීලා දෙන්නේ මෙන්න මෙහෙම. දැන් මේව දාපු එක. මේක දැන් මෙයා නෙමෙයි දීලා තියෙන්නේ. මේක දැන් මෙයා නෑ. මට මෙයා දීලා නෑ. හරි? මට මෙයා දීලා නෑ. හොඳයි මේ වගේ ගාණක් ආවොත් හොඳයි. ඒක දෙපැත්තටම බැලන්ස් වෙලා දෙනවනේ. මට මෙයා දීලා නෑ. මට දීලා තියෙනවා ජලාණුයක ස්කන්ධයෝ ඈ. වෙන 23 ග්‍රෑම්. මට ජලාණු ස්කන්ධ දීලා තියෙනවා. ඊට පස්සේ මට දීලා තියෙනවා පරමාණුක ස්කන්ධ ඒකකයගේ. අන්න ඒක මරු. පරමාණුක ස්කන්ධ ඒකකයගේ දීලා තියෙනවා. දැන් කාබන් 612 කතාව මට දීලා නැහැ. හරිනේ. මොන අපි යනවා දැන් මේක. දීලා තියෙනවා 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි මේකේ 3.24යි. 4යි ග්‍රෑම්. දැන් යනවා ගාන දැන්. ඔන්න මේක දීලා තියෙනවා. මට මේක දීලා තියෙනවා ගානේ. මේක දීලා තියෙනවා. මම අහන්නේ මොකද්ද? මම අහනවා පිරෝනේ ටික. මම අහනවා ජල අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? හරි. මම මොකුත් වෙන දේවල් හිතන්නේ නැහැ. මට වෙන මොකුත් වැඩක් නැහැ. මම හිතනවා සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න නම් කරන්න තියෙන එක දෙයයි. අදාළ අණුවේ ස්කන්ධය බෙදනවා පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. ඒක තමයි සමීකරණය සූත්‍රය. ලියාගත්තා මම. ජල අණුවේ ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය. ගාන දීලා තියෙනවා H2O ස්කන්ධය කිසි කේස් යන්නේ අණුව දීලා තියෙනවා. පරමාණු ස්කන්ධ ඒකකයත් එහෙම්මම දීලා තියෙනවා. අර වටෙන් යන්න ඕනේ නැහැ. මේක දීලා නැහැ. ඩිරෙක්ට් මේ දීලා තියෙනවා. මේක ගිහිල්ලා 12න් බෙදලා ඒවා අවශ්‍ය නැහැ. මම යනවා කෙලින් මේකට 9.9 වැඩි කිරීම 10.23යි ග්‍රෑම් අනිවාර්යෙන් ඒකක දාන්න. ඒකක දාන්න ඒක දාන්න උදක් කරන්න එපා. ඒක දාන්න දුරන් ගණන් හදන්න එපා. හරිනේ? ඕන ගාන දාන්න ඒකක. ඔයාලගේ ඔය පටන් ගන්න බේස් එක මම කියන්නේ. මොකද ඒරෝ ස්ටෝරි ගියාම නැත්නම් ඒක නැත්නම් ඉවරයි ඉතින්. අය විශේෂයෙන් මැත්ස් කරාම මැත්ස් කරොත් මම නම් කරේ මැත්ස් නෙමෙයි මම කියන්නේ මැත්ස් කරොත් ඒක නේද හදන්න එපා. විශේෂයෙන් ෆිසික්ස් වල එහෙම භෞතික විද්‍යාව මේ ඒක නැත්නම් වැඩක් නෑ. ලකුණු දෙන්නේ නෑ කොහොමද. දැන් ගානෙන් භාගයම තියෙන ඒකේ තමයි. හොඳ අපරාධයි. ඒක ඒ සමහර ගණන් දෙන ඒක වලින්ම ගන්න පුළුවන් උත්තර. එහෙනම් ඒක මිස් කරන්න එපා. හැම එකේම ඇප්ලයි කරන්න ඒකේ. දීලා තියෙනවා. හරි එතකොට බලන්න මොකද්ද? දැම්ම ජලන ස්කන්ධය දීලා තියෙනවා කියන පරමාණු ස්කන්ධයක ඇප්ලයි කරා. සුළු කරගත්තා ඇත්තට මොනවකුත් නැහැ. මේක සුළු කරන්න යන්නේ නැහැ මම. ඒ වල කරගන්න ඕනේ. එච්චර ලක් ගන්න බෑ. හරි 18යි. ඒක ලස්සන දෙන 18යි කියලා. කිසි කේස් යන්නේ නැහැ. ඔන්න ආවා. හරි. පාඩ දෙකම ඉවරයි. මොනවද කරේ අපි හෙව්වා සාපේක්ෂ පරමාණු ස්කන්ධය සාපේක්ෂ අණු ස්කන්ධය හෙව්වා. ඒ පාඩ ඉවර. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් මවුරු දේවල් නෑ අර පරමාණු ස්කන්ධයක හොය හොය දඟලන්න ඒක මොකුත් කරන්න දේවල් නෑ දෙනවා. හරිනේ? ඒව දෙන නොදීන්නේ නෑ. කොහොමද දෙන්න බෑ දැන්. මෙහෙමයි. සමීකරණයක් ගත්තාම අනිවාර්යයෙන් අපි ඉගෙන ගන්න සමීකරණයෙන් තුනයි ප්‍රධාන වශයෙන් කියන්නේ අපි හොයන යුනිට් එක සමාන වෙනවා මොකක් හරි එකක් බෙදීම තව එකක්. එහෙම නැත්නම් වැඩි කිරීම තව එකක්. මොකක් කරන්නේ? ඕක විභාගෙ ඉන්න පුළුවන් මෙහෙම දැන්. මට මෙයා දීලා තියෙනවා. මට එකපාරට ජලය කරන දීලා තියෙනවා. ජලය 18යි කියලා දීලා තියෙනවා සාපේක්ෂ අණු ස්කන්ධය. ඒ කරලා පරමාණු ස්කන්ධයක දීලා තියෙනවා. මගෙන් අහනවා එකපාරට H2O වල ස්කන්ධය කීයද කියලා. මම හදන්නේ නැහැ ඉතින් තුනක් තියෙන දැනක මොකක් හරි තුනක් සම්බන්ධලා තියෙන දැනක දෙකක් දුන්නාම එකක් වන්න බැරි කමක් නැහැ නේ. මොකද කරන්නේ මෙයා මේ පැත්තට ගෙනියනවා. මෙයා මම තනි කර ගන්නවා. මේක වැඩි කරනවා මේ සමීකරණ. එච්චරයි. මෙයා අරන් ගියා මෙහාට. ඒතකොට සාපේක්ෂ අණු ස්කන්ධ වැඩි කරාම පරමාණු ස්කන්ධයකින් මෙයා උත්තර එනවා. ඒවා හොයන දේවල් නෙමෙයි. ඒවා සාමාන්‍ය දේවල් ඕන සමීකරණයක මොකක් හරි රාශිය දෙකක් දුන්නාම අනිත් රාශිය වෙන එක අමාරු දෙයක් නෙමෙයි. ඒ සමීකරණ යට මැඩ කරලා බැලන්ස් කරගන්න තියෙන්නේ. රයිට්. ඒක පොඩි දේවල් නේ. හරි. ඔක තමයි වැඩි. හරි දැන් ආයෙ පොඩ්ඩක් බලමු ලෙන්ටක් ගාලා සාපේක්ෂ පරමාණු ස්කන්ධයයි මොකද කරන්න තියෙන්නේ. මොකුත් අමුද්දේ හිතන්න නැහැ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නෙම අදාළ අහන පරමාණු ස්කන්ධයේ බෙදීම පරමාණු ස්කන්ධ ඒකේ. දැන් මතක් කරගන්න මම කියද්දී ඊට තියෙනවා ටික බලගන්න. එතකොට කරන්න තියෙන්නේ අදාළ පරමාණු ස්කන්ධ දීලා තියෙනවා බෙදෙනවා පරමාණු ස්කන්ධ ඒකේ. පරමාණුක ස්කන්ධයක දීලා නැහැ. මට දීලා තියෙන්නේ කාබන් 612 සමස්ථානික ස්කන්ධය. එහෙනම් මොකද කරන්නේ? ඒ පරමාණුක ස්කන්ධයක වෙනුවට කාබන් 612 ගේ ස්කන්ධය ආදේශ කරලා
හොඳට මතක තියාගන්න ඒක 12න් බෙදිය යුතුමයි. නැත්තම් ගාන වැරදෙනවා. ඒක 12න් බෙදන්න ඕනේ. එහෙම නැත්තම් අපි සාමාන්‍යයෙන් දන්න මොකක් හරි බෙදීමක් කියලා කියන්නේ මට මේ එක බෙදීම 12 කියන එක මෙහෙම උඩ මොකක් හරි එකක් තියෙද්දි ඉතින්ම සම්පූර්ණ සමීකරණ 12න් වැඩි කරත් කමන්නේ. ඒක මැත්ස් පාර්ට් එක. ඒක මම ඒක මෙතන කියලා දෙන්නේ නැහැ. ඒවා ගණිතය ඉගෙන ගන්න දේවල්නේ. හරි. ඒක ලේසියෙන් මම කිව්වේ. හරි. ඒතර ඒක ඉවරයි. දැන් ඊට පස්සේ එනවා සාපේක්ෂ අනුව ස්කන්ධය. ඒකෙදි මොකද කරන්න තියෙන්නේ? සාපේක්ෂ අනුව ස්කන්ධය කරන්න තියෙන්නේ දීලා තියෙනවා නම් මොකක් හරි අණුවක ස්කන්ධයක් ඒක බෙදෙනවා අරගමයි. මොකුත් නෑ මේ දෙකම එකයි. වෙනස් වෙන්නේ පරමාණුක ස්කන්ධයයි අණුක ස්කන්ධයකින් විතරයි විතරයි. පරමාණුව නම් පරමාණුව බෙදෙනවා, අණුව නම් අණුව බෙදෙනවා එච්චරයි. වෙන මොකුත් නෑ. හරි කතාව ඉවරයි. එච්චරයි තියෙන්නේ. right. ඊට පස්සේ යනවා දැන් තමයි එන්නේ සීන් එකට. හරිද? දැන් තමයි පාඩමට එන්නේ මේවා සාමාන්‍යයෙන් අහන්න අඩුයි. මේවා අහනවා පට්ට අඩුයි. කියන්නේ ටර්ම් ටෙස්ට් වල අහන්න පුළුවන්. මේ ටර්ම් ටෙස්ට් වල අහනවා සාමාන්‍යයෙන්. ටර්ම් ටෙස්ට් වල ස්ට්‍රක්චර්ඩ් එකේම සම්පූර්ණ භාගයක් කියන්නේ දැන් අපි ගාන ගත්තොත් ඒ ගානේ B පාර්ට් එකේ සම්පූර්ණයෙන් මේක අහනවා. මොකද අහන්න දෙයක් නැහැ නේ. ටර්ම් ටෙස්ට් එක ෆස්ට් ටර්ම් ටෙස්ට් එක කියලා කියන්නේ පාඩම් 6ක්ද කොහෙද එන්නේ? අනේ සෙකන්ඩ් ටර්ම් එකේ නේ. ෆස්ට් මේකෙන් නැහැ නේ. ඔය සෙකන්ඩ් එකේ නේ. සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේ එන්නේ. සෙකන්ඩ් එකේ මේක ආවෙන්නේ. එතකොට මේකදී අහනවා. ඉතින් අහන්න මහලු පාඩම් නැහැ නේ. පාඩම් කියවන්නේ තියෙන ඉඳන් මේවා ගන්නට ඉදලා අහනවා. පොළොවේ පේපර් එකේ මේවා මේ වගේව අහනවා අඩුයි. මේක අහන්නේ නැහැ. හරි දැන් තියෙනවා තව පාර්ට් එකක් කියලා දෙන්න. ඔන්න බලන්න. මේක මම සම්පූර්ණයෙන්ම මකලා දාන්න මොකද මෙයා ඕනේ නැහැ අපිට. හරිනේ. මේ පාර්ට් එක ඉවරයි. දැන් බලන්න තව එක විදිහක් තියෙනවා. මේ විදිහ අපිට සාපේක්ෂ අනුස්කන්ධය ගත්ත හැකි. තව පොඩි පාර්ට් එකක් තියෙනවා. මකන්නේ දෙපාර. මකින්නේ නැහැ. right okay. හරි මෙහෙම බලන්න ටක් ගාලා. මොන් දැන් ඔයාලා දන්න දේවල් කීපයක් තියෙනවා. හරිනේ. අපි දැන් කලින් හොයාගත්ත සාපේක්ෂ පරමාණු ස්කන්ධේ සමීකරණ දාලා ඔක්සිජන් වල කීයද කියලා. අපි හොයාගත්තා 16.02 කියලා වනේ. ඔක්සිජන් අපි හොයාගත්ත සාපේක්ෂ පරමාණු ස්කන්ධේ 16 කියලා. ජලය අපි හොයාගත්ත සාපේක්ෂ අණු ස්කන්ධේ කීයද හොයාගත්තේ? 18 කියලා. මේ පේන්නේ නැද්ද? පේන්නේ නැහැ. හරි ඔක්සිජන් හොයාගත්තා 16 කියලා. ජලය හොයාගත්තා 18යි කියලා. දැන් විභාගේ අපිට ටිකක් ඉස්සරහට 11 සෙකන්ඩ් ටර්ම් තර්ඩ් එක ගියාම අර මුල පාර්ට් ඉන්නේ අර සමීකරණ දාලා මේක හොයන්න කාබන් 14 සමාස්තන දීලා හොයන්න. එහෙම ඉන්නේ. ඔය මවුලය කියන පාර්ට් එකට ආවහම අපිට අනිවාර්යෙන් සාපේක්ෂ අනුක ස්කන්ධය වේවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය වේවා දෙකම දැනන් ඉන්න ඕනේ. ඒ ගාන දෙප ටක් ගාලේ හොයා ගන්න ඕනේ මවුලය ගන්න දැන්. මොකද මේක බේස් එක. මේව නෙමෙයි ගණන් ඈ. මේ පාඩමේ ගණන් මේව නෙමෙයි. මේ පාඩමේ ගණන් ඇවගාඩ්‍රෝ මවුල සම්බන්ධ වෙලා ගන්න ටික. මේවා නිකන් පොඩි ඒවා. හරිනේ. එතකොට මේක ගන්න මෙහෙමයි. දැන් හිතන්න ඔයම හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? ඒක ඕන කෙනෙක් දන්න දෙයක්. පාඩම් පටන් ගන්න දැනගන්න ඕනේ. එකයි. හරිනේ. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි ඈ. අර සමීකරණය දාලා අරගෙන තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය යවුවාම හයිඩ්‍රජන් වලට උත්තරේ එකයි කියලා. හරිනේ. ඒක මම කලින් කියනවා. හයිඩ්‍රජන් එකයි කියලා අපි දන්නවා. දැනන් ඉන්න ඕනේ ඒක දන්න ඕන කෙනෙක්. හරිනේ. දැන් මම මෙහෙම බලලා කියන්නේ. අපි H2O වල දාගෙන හෙව්වා 18යි කියලා සාපේක්ෂ අණුක ස්කන්ධය. අපි හෙව්වා ඒක. අර සූත්‍රයට ඇප්ලයි කරලා ස්කන්ධය බෙදලා පරමාණු ස්කන්ධයකින් අපි 18ට හොයාගත්තා. මට මේක මෙහෙම ගන්න බැයිද? මේක මං කැඩුවොත් H පරමාණු දෙකකටයි O පරමාණුවකටයි මට මෙයා එනවනේ. වැඩේ ලේසිනේ. මේක H පරමාණු දෙකක් තියෙනවා, O පරමාණුවක් තියෙනවා ජලාණුවක. එතකොට මං අහන්නේ මට හයි එතකොට අපි දන්නවා සාපේක්ෂ අණු ස්කන්ධ වන්න විදියක් අණුව බෙදෙනවා ඒ අදාළ අණු ස්කන්ධය බෙදෙනවා පරමාණුක ස්කන්ධ දෙකකින්. දැන් මේ විදිහට බලන්න මෙහෙම ගන්න බැයිද කියලා. දැන් මේ තව විදියක් මම අර කියලා දෙන්න තව විදියක් ඇතරම. ඉතින් මේ ජලාණුව ඇදෙන්නේ මේ ටිකෙන් නම් මට මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයයි මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයයි දන්නවනම් මට ගන්න බැද වෙන මේ ජලයේ සම්පූර්ණ සාපේක්ෂ අණු ස්කන්ධය පුළුවන්. ඉතින් අණුවක් කියන එක හැදෙන්නේ පරමාණු වලින්නේ. අණුව හැදෙන්නේ පරමාණු වලින්. ඒතර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වල එකතුවක් ගත්තාම අපිට ඒ අදාළ අණුව හැදෙන සාපේක්ෂ අණු ස්කන්ධ හොයන්න බැයිද? හොයන්න පුළුවන්. එච්චරයි. දැන් පොඩ්ඩක් මෙතනින් පස්සේ යන එක සමහරට අර පැත්තට පොඩ්ඩක් වොයිස් පොඩ්ඩක් අඩු වෙයි.
මයික් එක කෙරුණා ගණනේ බැටරි වැස්ස ඒක මම හඳුන සාත් කරන්නේ හරි වැඩේ විතර වෙන්නේ තේරුණානේ එතකොට අම්මම ඉන්නේ රයිට් එතකොට එතන මට පුළුවන් මෙතන ගන්න දැන් එක්සෑම් එකේ මෙහෙම තමයි ගාන දෙන්නේ. මම හොඳට කල්පනා කරන්න. එක්සෑම් එකේ වොන් ගානක් දෙනවා. ප්‍රශ්න නම් හතෝන් දෙනවා ගානක් මේ විදියට. හරිද? වොන් ගානක් දෙනවා මෙහෙම. මට දීලා තියෙනවා මම දැන් දන්න ටික කියන්නම් ඉස්සලා මම ඔක්සිජන් ගේ දන්නවා 16. මම දන්නේ නැහැ වොන් දීලා තියෙනවා මේ විදියට. හයිඩ්‍රජන් ගේ 1යි. ඊට පස්සේ කැල්සියම් ගේ 40යි. පේනවනේ? ක්ලෝරීන් ක්ලෝරීන් 35.5 ඔන්න සෙට් එකක් දීලා තියෙනවා. ඔන්න වරහන් සෙට් එකක් දීලා තියෙනවා. මගෙන් අහන ඕම දීලා මේ මොනවද දීලා තියෙන්නේ මන් දැන්? මේ දීලා තියෙන්නේ අදාළ පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ සෙට් එක. එච්චරයි. හරිනේ. ඔය සාපේක්ෂ පරමාණු ස්කන්ධ මම මෙහෙම දීලා තියෙනවා නම් ඉතින් මේකෙන් හොයන්න බැයිද මොකක් හරි මම මේ සෙට් එකෙන් ඇහුවොත් සංයෝගයක්. පුළුවන් නේවන්න මම ආය පාරක් අහනවා මෙහෙම එකක් දීලා ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය කීයද? මම දන්න ක්‍රමය මොකද්ද? මම දන්නේ ජලයේ සාපේක්ෂ අණු හොයන්න ඕන නම් මම දන්නේ ජලයේ අණුක ස්කන්ධය බෙදෙනවා පරමාණුක ස්කන්ධයකින්. දැන් මෙතන මොකුත් නැහැ. මෙතන මොන ස්කන්ධයක්වත් නැහැ පරමාණු ස්කන්ධයකකුත් නැහැ මොකුත් නැහැ. එකපාරට හැම දෙයක්ම දීලා දෙනවා. මොනවද දීලා දෙන්නේ? මොනවද දෙන්නේ? සාපේක්ෂ පරමාණු ස්කන්ධය සෙට් එකක්. ඉතින් මං ජල අණුව යකෙන් එළියට ගත්තොත් මං දන්නවා ජලය හැදෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකකින්. ඔන්න දීලා දෙන එකයි මේ එකයි කියලා. එකවරක් දෙක කියන. එකතු කිරීම එක ඔක්සිජන් අණුවක් 16යි. උත්තරේ කිව්වේ 18යි. රයිට්. මම තව පැත්තෙන් අහන තව එකක්. මම අහනවා කැල්සියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය සොයන්න. කැල්සියම් ක්ලෝරයිඩ් වල කීයද? කැල්සියම් නම් මම දන්න දදිනවා කීයද? 40යි. ක්ලෝරින් කීයද? 35.5 දෙකක්. කීයද නේද එකතු? ඔය විදිහටම ගන්න මොකද්ද? සාපේක්ෂ අණු ස්කන්ධය කීයද? 35.5 ගියේ 71යි 71 111යි. හොනේ 71 110යි රයිට් 111. කැල්සියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය තමයි ක්‍රමය. දැන් අර කතා ඉවරයි. උච්චරයි. සාපේක්ෂ අණු ස්කන්ධ වල ක්‍රම දෙකයි තිබ්බේ. එකක් කලින් අපේ තරම් පරණ ක්‍රමය ඕල්ඩ් ෆැෂන් එක. ඒක හරියම පරණ ක්‍රමය. මෙතන අලුත් ෆැෂන් එක. නිව් විදිය. අලුත් විදිය. හරිනේ? රයිට්. කතා ඉවරයි. උච්චරයි. සාපේක්ෂ අණු ස්කන්ධය සාපේක්ෂ පරමාණු ස්කන්ධය වන්න විදිහ තමයි. කතා ඉවරයි. දැන් තමයි යන්නේ අපි ගණන් පාඩම සිරාසි දිරන්න දැන්. හරි කතාවට. ඒ මේ පාඩමේ කතා කරන්න තියෙන කැලලන්න දැන්. රට පිටක් ගලේ. එහෙනෝනේ දැන් එන්නේ නැද්ද දන්නේ. ඕනේ නැහැ. පොඩක් අර මේ පැත්ත හැරුණාම වොයිස් එක අවුල් ඇති ඈ. මොකද අර මයික් එක අනිත් පැත්ත හැරලා ඉන්නේ. අර ගෝෆ් වුණානේ. බලන්න. හරි. මේක මම කණේ තමයි ත්‍රිපා වෙන්නේ. රයිට් අපි නටක් ගලඩේ හරි. ඕන් දැන් යනවා ගේමට. මොකක්ද දැන් කතා කරන්න තියෙන්නේ? හරි. දැන් තමයි තියෙන්නේ හරි පාර්ට් එක. රයිට් මෙහෙමයි. දැන් පොඩි වැඩක් තියෙනවා. අපි දැන් හොයාගත්තනේ මෙහෙම කීපයක්. අපි දැන් හොයාගත්තා
පොඩි සෙට් එකක් මේ විදිහට මම බලන්න දැන් අපි මුලින්ම ගන්න හොයාගත්ත ජලයේ සාපේක්ෂ නොස්කන්ධ දන්නවනේ දැන් කීයද පේනවනේ මෙතන පේන්නේ නැහැ ලිමිට් එක හරි ජලය අපි හොයාගත්ත සාපේක්ෂ නොස්කන්ධය කියලා අපි 18ක් කියලා ආවා ඔක්සිජන් එක දන්නවා කීයද කියලා කීයද 16 හයිඩ්‍රජන් එක දන්නවා 1යි කැල්සියම් ක්ලෝරයිඩ් එක හොයාගත්ත ෂේප් එකේ ඊයේ 111යි කියලා මෙටි දන්නවා හරිනේ ඔතනින් මම තොරගන්න වෙන අන්තිම එක්කනවා පොඩි ගේම් එකක් ප්ලේ කරන්න නේද මම ආන්න මෙයාව හරිනේ මම තොරගත්ත මෙයා මගේ වැඩි හරි හයිඩ්‍රජන් ගන්න ඔයා ඔයාගත්ත හයිඩ්‍රජන් මේ දෙන්නවා දෙන්නේ යාළු දෙන්නවා වගේ හරිනේ මේ දෙන්නවා දෙන්නේ යාළු දෙන්නවා කරනවා දැන් වැඩි තමයි මේක කරන්න තියෙන්නේ මම මේ දීලා තියෙන ස්කන්ධයන්ගේ මේ දීලා තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධ වේවා සාපේක්ෂ පරමාණු ස්කන්ධ වේවා ඕන එකක් මම කරන්න යන්නේ මෙයාලගෙන් අදාළ ඇවිල්ලා තියෙන උත්තරයට ග්‍රෑම් ගාණක් කියලා ගන්නවා. ඒ කියන්නේ මට අයිති මෙයානේ. මම මෙයාගෙන් ගන්නවා ග්‍රෑම් කීයද? ග්‍රෑම් 111 මම කියලා ගන්නවා. ගොඩ. ග්‍රෑම් 111 මම කියලා ගත්තා. රයිට්. වැඩි හරිනේ. හයිඩ්‍රජන් යාන්නේ. හයිඩ්‍රජන් වා ගන්නවා ග්‍රෑම් 1ක්. වගේ යාළු දෙන්න ගන්නවා අදාළ විදියට ග්‍රෑම් 16 ග්‍රෑම් 18. කේස් එකක් නැහැ. දැන් තමයි කතා කරන්න යන්නේ පොදු ෆැක්ට් එක. මේකට තියෙනවා කොමන් ෆැක්ට්ස් දෙකක්. මේ වගේ සීන් එක. මේ තමයි මෙතන තමයි දැන් මේ දැන් මවුලේ පාඩමේ කතාව සම්පූර්ණ වෙනවා. අපි දැන් මේ අසමානය ගන්න සාපේක්ෂ අණුස්කන්ධය වේවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය වේවා එයාලට ඒක තියෙනවද? ඒකක නැහැ. ඇයි ඒකක නැත්තේ? ඒක ගන්න බැරි ඇයි? එයාලා සාපේක්ෂ. අපි කියවන්නේ කාටරි සාපේක්ෂව. ඒ තීරි මම දැන් කියලා දෙන්න යන්නේ ඒකට නේ. මේ අපිට නම් හදන්න අවශ්‍ය නැහැ ඒක. එතකොට සාපේක්ෂව ගාද්දී අර ඒකක දෙකක් තියෙනවා නම් එකක් කැපිලා යනවා. හරි සාපේක්ෂව ගන්නවා කියන මේකනේ ඉතින් අපි මේකට සාපේක්ෂව මේ අපිට දැන් මේවා කතා කරලා ඒකක නැහැ ඇයි අපි මේ සමීකරණයට හිතන්න පොඩ්ඩක් අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන සමාන ක්‍රියා කාටද හයිඩ්‍රජන් වල මොකක් හරි ස්කන්ධයක් බෙදෙනවා පරමාණුක ස්කන්ධයකින් කොහොම හරි බෙදලා ගත්තාම ස්කන්ධයමනේ බෙදෙන්නේ ස්කන්ධය බෙදීම ස්කන්ධය කියලා කියන්නේ ග්‍රෑම් ග්‍රෑම් කැපිලා යනවා. ඒතර ඒකයක් ඉන්නේ නැහැ. වැඩි හරිනේ. රයිට් ඕකේ. එතකොට අපි කතා කරද්දි මෙහෙම දැන් කියලා දෙනවා නම් කොමන් ෆැක්ට් එක. මොකද්ද කොමන් ෆැක්ට් එක මෙයාලා තියෙන්නේ? මොකටද මතක් කරගන්න මම මොකක් හරි මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට හෝ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරලා ගත්තොත් අපිට වචන ගැඹුරුයි ඒක වචන වලින් පැහැදිලි මේ පාඩම හැටි ඉතින් ඒක වචන වලින් පොඩ්ඩක් පැහැදිලි කරන් යද්දී අර ගැඹුරු දාන වැඩි. උදාහරණයක් ගමුකෝ අපිනේ. ජලය, ඔක්සිජන්, හයිඩ්‍රජන්, කැල්සියම් ක්ලෝරයිඩ්. දන්නා අදාළ ඒවා ටික. මෙයාගේ 18යි 16යි 1යි 11යි. ඒවට අදාළ ස්කන්ධයක් කිරලා ගත්තොත් හොඳට මතක තියාගන්න. ඒ හැම එකක් ගාම එයාට යුනික් වෙච්ච මවුලයක් තියෙනවා. එක මවුලයක් තියෙන හැමෝම ගාම. අදාළ මේ කැල්සියම් ක්ලෝරයිඩ්ගේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයාගන්නවා. ඒ සමාන ග්‍රෑම් ගාණක් මම අතින් කිරලා ගත්තොත් මගේ දැන් තියෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් එක මවුලයක්. එක මවුලයක් තියෙනවා රයිට්. එහෙනම් මෙයාලගේ හැමෝම ගාම කීයක් තියෙනවද? එක මෝලේ ගන්න තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. එක මෝලේ ගන්න තියෙනවා. ඕක තමයි මේ කතාවේ තේරුම් ගන්න පළවෙනි දේ. හරිනේ? රයිට්. සාපේක්ෂ පරමාණු ස්කන්ධයට හෝ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධය ගන්න කිරලා ගත්තොත් එතන තියෙනවා ලෝෙත් එක මෝලය. එක මෝලයයි මෝල දෙක තුන නැහැ එක මෝලයයි තියෙන්නේ. හරිනේ? හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි එයාගෙන් ග්‍රෑම් එකක් මම දැන් අතර එහෙම ගත්ත ගමන් හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් මම ගාව තියෙනවා එක මවුලයක්. කතාව තේරෙනවා. අපි දැන් දෙන්න යන මේ පාඩම වැදගත්ම කැලලට අපි දැන් දෙමු මෙයාලට ඒකකයක් නේ. අපි දැන් මෙයාලා දැන් නිකන් ඉන්නේ. අපිට ඒකයක් දීලා බලමු මොකද දෙන්නේ කියලා. හරි. හිතන්න මෙහෙම. මෙතන දැන් දෙවෙනි පාඩම කරලා නැත්තේ 11 කොහොමද ඉවරනේ? 16 දෙවෙනි පාඩම දැන් කරලා තියෙනවනේ. දැන් මේ ෆස්ට් ටර්ම් එක ළඟයිනේ දැන් ටර්ම් ටෙස්ට් එක ළඟයිනේ. එතකොට ඒක වෙනවා අපිට මෙහෙම අර වේගය කියන එකට වේගය ස්පීඩ් එකට අපි නිරෝධනයක් දුන්නොත් කොහොමද කියන්නේ අපි ඒකට? ඒක හඳුනන්නේ කොහොමද? ඒකක කාලයකදී ගෙවා යන දුරක් නේ. ඒ කියන්නේ ඒක කොහොමද ලියන්නේ මම? වේගය සමාන වෙන මොකේද? දුර බෙදීම කාලේ සමීකරණය කිව්වොත් දුර බෙදීම කාලේ කියන්නේ ඒකක කාලයකදී ගෙවා යන දුරක්. ඒකක කාලයකදී කාලයකින් ඉවර එක කාලයකදී කාලය মানে තප්පරනේ ඒක කාලයකදී ගෙවා යන දුරක්. දුර කියන්නේ මීටර. මීටරෙන් ගමු.
ඒකක් ගාලේ ගාන දුරක්. ඔක සමාන මොකද ස්පීඩ් එකට. ස්පීඩ් එකට සමානයි. මේ එන්නන ගන්න මේක නෙමෙයි ඔයගන්නන්නේ. හරිනේ. එහෙනම් මට කියන්න ඒකක කාලයකදී ගෙවන දුරක් මට මෙහෙම ලියන්න පුළුවන් නම් මට දැන් කියන්න එක මවුලයක් ඇතුලේ තියෙන ග්‍රෑම් ගාන කොහොමද ලියන්නේ? එක මවුලයක් ඇතුලේ තියෙන ග්‍රෑම් ගාන. ඒකක කාලයකදී ගෙවන දුර මෙහෙම ලියමු. මම අහනවා එක මවුලයක් ඇතුලේ මත එක මවුලයකට අයිති ග්‍රෑම් ගාන. කොහොමද? එක මවුලයකට ඍණ එක මවුලයකට ඍණ එක කියලානේ. එක මවුලයකට අයිති ග්‍රෑම් ගාන වුන් ආවා. රයිට්. අපේ නමක් දෙනවා. මේ නම මොකක්ද? මෞලික ස්කන්ධය. මේක තමයි ඕනේ මේ ගානේ වැදගත්ම දෙයක්. මවුල ගානක් ආවොත් මෙයායි තව එක්කෙනෙකු කියනවා යාට මම යනවා මම දෙවෙනි ෆැක්ටර් දෙකක් තියෙනවා කියලා. නැත්නම් තව එක්කෙනෙකු කියනවා අපිට. ඔය මවුල ගානක් આવොත් ඔය දෙන්න එකක් එනවා. මම එක්ක දෙන්න වෙනවා. හරිනේ? ඒක දැනන් ඉන්න ඕනේ. මේක තමයි මේ ගානේ මේ පාඩමේ අපිට දැනගන්න ඕනම පළවෙනි කාරණා. හරිනේ? ඕනම දේවල්. වැදගත්ම දෙක. අර ඔක්කොම සාපේක්ෂ සමස්කන්ධ හොයාගෙන වටේ ගිහලා ඔක්කොම ඉන්නේ මෙතන තමයි ඈ. GMOL ඍණ එක මවුලයට ග්‍රෑම්. හරි ග්‍රෑම් මවුලයට ඕන එකක්. හරිනේ? මෙයාට අපි නමක් දෙනවා මෞලික ස්කන්ධය කියලා. ලියා ගන්න ඕවා මෞලික ස්කන්ධය මම ලියනවා කතරේ ගණන් ගන්නවා. ආ ලස්සන ලියා ගන්න. මෞලික ස්කන්ධය කියලා මෙයාට කියනවා. වැඩි හරිනේ? එහෙනම් මම දැන් ප්‍රශ්න අහනවා හරිය. මට කියන්න ඕම් මම දන්නවා මෙහෙම දෙයක්. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඔක්සිජන් පරමාණුවනේ. ඒතර සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඒ 16න් මම ග්‍රෑම් 16ක් කියලා ගන්නවා. ග්‍රෑම් 16ක් කියලා ගත්තොත් ඒක දෙන මවුලයක්. ඒක දන්නවද? තියරි දන්නවා. ඒ තියරි පළවෙනි තියරි එක. එහෙනම් මම කියපු දේ මම අනිත් පැත්තට වලෙන් අහනවා දැන්. මට කියන්න ඔක්සිජන් එක මවුලයක් ඇතුලේ ග්‍රෑම් කීයක් තියෙනවද? ඔක්සිජන් එක මවුලයක් ඇතුලේ ග්‍රෑම් කීයක් තියෙනවද? එන ගොම් ප්‍රශ්නයක් වෙතේ. කමන්නේ. අනිත් පැත්තට මම අහන්නේ දැන්. මං ග්‍රෑම් 16ක් කියලා ගත්තොත් මං දන්නවා ඒක එක මවුලයක් තියෙනවා කියලා. එහෙනම් මං අනිත් පැත්තට අහනවා ආගෙන් ඔක්සිජන් එක මවුලයක් ඇතුලේ ග්‍රෑම් කීයක් තියෙනවද? ඉතින් 16 නේ තියෙන්නේ. කතා කරන්න දෙයක් නැහැ. ඔක ලියන්නයි දැනගන්න ඕනේ. එක මවුලයක් ඇතුලේ ග්‍රෑම් කීයද දන්න අපි යනවා කතාවට. ඔක්සිජන් ග්‍රෑම් 16ක් මං අතර ගත්තා. මං දන්නවා එක මවුලයක් තියෙනවා කියලා. ඕම් උත්තරේ ගන්නවා. ඒ කේස් යන්නේ ලේසියි. එක මවුලයක් ඇතුලේ ග්‍රෑම් කීයද 16යි GMOL ඍණ 1. වැඩි හරිනේ. ඔන්නාම තියෙනවා. එහෙනම් මෙයා ගියේ තියෙන්නේ 111යි GMOL ඍණ 1. වැඩි හරිනේ. මෙයා මෙතෙන් ආවා කී තියෙන්නේ 18යි GMOL ඍණ 1. මම දැන් මේ මොනවද දාන්න හොයන්නේ? මොනවද මම මෙයා වඩ මෞලික ස්කන්ධ මම අයවුවත් වගේ වටෙන් ජලයේ මෞලික ස්කන්ධය කීයද? ඔන්න තියෙනවා 18යි කියලා නිකන් ගෙදර එන්න බෑ. එහෙම එපා. 18 නෙමෙයි 18 ඒකකයක් තියෙනවා. මෞලික ස්කන්ධෙට ඒකයක් තියෙනවා. සාපේක්ෂ ස්කන්ධෙට සාපේක්ෂ පරමාණු ස්කන්ධෙට ඒක නැති වුණාට මෞලික ස්කන්ධෙට ඒකයක් තියෙනවා. මේක නැති වුණා ගණන් හදන්න එපා. තේරුණා නේද? හදන්න බෑ. දැන් හදන් යයි ඔයාලට පොඩ්ඩක් මේ ටික හදන් ෂීප් එකයි ඔයාලට බැස්ස ගමන් ඉවරයි. කොහොමස් හරි මොනවා හරි කරන සබ්ජෙක්ට් එක මොකක්ද කමන්නේ තියෙන එක දාන්න. විශේෂයෙන් මැත්ස් මැත්ස් කියන්නේ ඉතින් ඒක තමයි. හරිනේ? රයිට්. හරි මම දැන් ආයනවා මුලට කතාවේ. ඔන්න එක්කෙනෙක් මගේ ගාවට එනවා. ඇවිල්ලා මට කියනවා මට දෙන්න කාබන් ඩයොක්සයිඩ් මවුලයක්. රයිට්? මට දෙන්න කාබන් ඩයොක්සයිඩ් මවුලයක්. ඒ කරලා මට පෙන්වන්න කාබන් ඩයොක්සයිඩ් වල මවුලික ස්කන්ධය කීයද කියලා. මම ගිහලා කියනවා. වැඩ දෙයක් කියනවා ඇවිල්ලා. මට දෙන්න කාබන් ඩයොක්සයිඩ් මවුලයක් මගේ අතට දෙන්න. ඒ කරලා මට කියන්න කාබන් ඩයොක්සයිඩ් වල මවුලික ස්කන්ධය කීයද කියලා. මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් තමයි මිනිහා ඉල්ලන්නේ ඇවිල්ලා. ඉල්ලනවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මොකද්ද? අණුවක්ද පරමාණුවක්ද? අණුවන්නේ. පරමාණු විතර අණු හැදෙන්නේ. කාබන් පරමාණුවක් සහ ඔක්සිජන් පරමාණු දෙකක් ඇතුළත හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. අපි දැන් කතා මුලට මං කියන්නේ භාගය දෙනවා කියලා පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධ සෙට් එකක් දීලා අපිට හොයන්න කියනෝනේ. මොකක් කර සමගයක් දීලා අදාළ එකේ සාපේක්ෂ අණු ස්කන්ධ කීයද කියලා. ඕන් දැන් මම ඇවිල්ලා අහනවා යා. මට දෙන්න කියනෝනේ කාබන් ඩයොක්සයිඩ් මවුලයක් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? කාබන් ඩයොක්සයිඩ් මවුලයක් දෙන්න කලින් මේ කතාවේ මුල මොකද්ද? මෙයානේ මුල මෙයා නැත්තම් යන්න පුළුවන්ද ප්‍රකාර බෑනේ. හොයා ගන්න ඕනේ අදාළ සාපේක්ෂ අණු ස්කන්ධ කාබන් ඩයොක්සයිඩ් ගිය. වෙනවා කතාවට දැන් මෙලි මොකක්ද?
मैं දන්නවනේ අනිවාර්යයෙන්ම වැදගත් පොයින්ට්ස් ලියාගන්න right okay ඕම් මං ආවා කාබන් ඩයොක්සයිඩ් ගාවට කාබන් ඩයොක්සයිඩ් ගාවට ආවහම මම දැන් කොහොම හරි හොයාගන්නවා මේකේ අණුස්කන්ධය ඒක මම දැන් ඔය වෙන්න යන්නේ මට මතකයි මේ කීයද අණුස්කන්ධය කියලා කාබන් ඩයොක්සයිඩ්ගේ සාපේක්ෂ අණුස්කන්ධය 44යි ඒක මට මතකයිනේ ඒත් ඔයාලා කොහොමද කියන්නේ 44 තමයි උත්තරේ සාපේක්ෂ අණුස්කන්ධ 44යි දැන් මේක ඔයාලා ගන්නේ කොහොමද ගාණ දීලා තියෙනවා ගාණ දීලා තියෙනවා කාබන් කී දෙන්නේ කාබන්ගේ කාබන් 12නේ ගාණ දීලා තියෙනවා කාබන්ගේ 12යි ඔක්සිජන්ගේ 16 කියලා ඔන්න වරහන් දීලා තියෙනවා ඒක සුළු කරලා මම ගන්නවා 16 වරක් 2 32යි 12යි 44යි උත්තරය ගත්තා මම දැන් ගන්නවනේ මෙයාගේ මවුලය මොකද කරන්නේ මේක මවුලය කියලා මොකද කරන්නේ වැඩි දෙයක් කරන්නේ නැහැ ගත්ත ග්‍රෑම් ගාන ග්‍රෑම් 44ක් ගත්තා ග්‍රෑම් 44 මම දන්නවා කාබන් ඩයොක්සයිඩ් මවුලයක් තියෙනවා කියලා මම දන්නේ නැහැ මට මේ මාසය කියලා මවුලයක් තියෙනවා කියලා දෙන්න මම දන්නේ නැහැ කිමුකෝ ඒත් මම දන්නවනේ මවුලයක් කියලා කියන්නේ මගේ අහන එකේ අදාළ සාපේක්ෂ අනුකස්කන්ධයට සමාන ස්කන්ධයක් තියෙන්න ඕනේ මවුලය තුලින් ඒ කියන්නේ තියෙදි එහෙනම් මම ග්‍රෑම් 44 මම කිරා ගන්නවා ඉලිල්ල එක අතර දෙනවා දැන් එයාගේ අතේ කීයක් තියෙනවද කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක් තියෙනවා වෙන විදිහට කිව්වොත් කාබන් ඩයොක්සයිඩ් එක මවුලයක් තියෙනවා අර කතාව තමයි එයා මම ප්‍රශ්න දෙයක් ඇහුවා මට මවුලයක් දෙන්න කියලා කිව්වා මම දුන්නා වැඩි කරේ හැබැයි තව කතාවක් කිව්වා එයා මට කිව්වා කාබන් ඩයොක්සයිඩ්ගේ මෞලික ස්කන්ධය කියලා මට කියන්න කියලා මෞලික ස්කන්ධය කියන එකේ තේරුම මොකද්ද මවුලයක් ඇතුළේ තියෙන ග්‍රෑම් ගාන ආ මම යනවා ඊළඟ ස්ටෙප් එකට මවුලයක් ඇතුළේ තියෙන ග්‍රෑම් ගාන එක මවුලික ග්‍රෑම් ගාන කීයද 44යි මොකද කියනවා කියලා කාබන් ඩයොක්සයිඩ්ගේ මවුලික ස්කන්ධය 44යි අර මලුව දුන්නා වැඩි වරේ හරි ඔන්න දැන් කියලා බලන්න තියෙන්නේ උච්චරේ තියෙන්නේ ඈ උච්චරය දැන් පළවෙනි සාධකේ හරි වැඩි ගුණනේ නේ අමුතු ලොකු දේවල් ලොකු තීරණ නැහැ වැඩි තීරණ මම තමයි ගන්නෙ මෞලික ස්කන්ධයක් ඕන එකේ right මේක මම ලියගන්න මේක දැන් එළිය පෝස්ට් කරලා ලියගන්න right අපි යනවා ඊළඟ පාර්ට් එකට මම කියවනේ හැමතැනම මම කියවනේ සාධක දෙකේ අපි මෞලික ගණන් කතා කරද්දී අපිට අනිවාර්යෙන් ෆැක්ට්ස් දෙකක් ඕනේ නා මොකක්ද එකක් මෞලික ස්කන්ධ අනිත් එක දැන් එනවා ඇවගාඩ්‍රෝ ගොඩක් අය බය වෙන නමට ඒ නමේ මොනෝසේ නම මම හිතන්නේ ඇවගාඩ්‍රෝ කියලා කියන්නේ හොයාගත්ත එක්කන ඒක ප්‍රශ්න කරන්න එපා ඇවගාඩ්‍රෝ නියමයි එහෙම නැත්නම් ඇවගාඩ්‍රෝ නියතය ඇවගාඩ්‍රෝ සංකේතය ඇවගාඩ්‍රෝ අංකය ගොඩක් නම් කියනකොට ඒ වැඩක් නැහැ ඇවගාඩ්‍රෝට මං එනවා දැන් හොඳට මේක තේරුම් ගන්න මං යනවා ගානට හරි අනේ මම තව දෙයක් කියන්න පොඩි සම්බන්ධයක් පේනද මෙතන නිකන් අපි දැන් අර හොයාගත්තේ දාගෙන හොයාගත්තේ අපි අර මුලින් හොයාගත්ත හයිඩ්‍රජන් 1යි ඔක්සිජන් 16යි සමීකරණ දාලා බෙදලා ගත්තේ ඒකම නෙමෙයි අන්තිමට ඇවිල්ලා තියෙන්නේ මේ මෞලික ස්කන්ධ විදියට මේ 111යි නිකන් බොරුට ඒකයක් විතරක් දාලා මේ හයිඩ්‍රජන් 1යි නිකන් බොරුට දාලා ඒකයක් අය දැන් දාලානේ ඔක්සිජන් 16යි මේ බොරුට දාලා ඒකයක් නිකන් ඒකයක් විතර බොරුට දාලා ඉස්සරේ අර අංකෙම නේද තේරෙනවනේ වැඩි අපි මේ try කරේ මොකද්ද අර මුලින් හොයාගත්ත සාපේක්ෂ ස්කන්ධේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඕන එකට ඒක එකක් දෙන්න තමයි try කරේ යුනිට් එකක් දෙන්න try කරේ හරිනේ ඒක තමයි කතාව වෙන්නේ දැන් ඒතර ලොකෝට හිතන්න දේවල් නැහැ අපිට ඕන අපිට නිකන් ලොකෝට ගණන් අදහද හිතේදී යන්න දෙයක් නැහැ මේක තමයි බේසික් එක මම මේ කියලා දුන්නේ මේකයි අමතක වුණා මේක තමයි ක්‍රමය හරිනේ මතර මා තියන මේ ක්‍රමය ඒ ගත්ත ග්‍රෑම් ගන්න ඇතුලේ මවුලයක් තියෙනවා ඒක අමතක කරන්න බෑ මොනලාවත් ඒක තමයි අපිට ගානේ පදනම බේස් එක ඒක ඉගෙන ගන්න හරිනේ එතකොට වටින් කිව්වොත් මොකද්ද අපි මේ හොයාගන්න මුලින් හොයාගන්න සාපේක්ෂ අනුක ස්කන්ධේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට ඉස්සරහට වෙන්න මෙයා ඒකගේ දැම්ම ගමන් මොකද වෙන්නේ අදාළ සංයෝගයේ පරමාණුවේ මෞලික ස්කන්ධය වෙනවා එච්චරයි වෙන්නේ වැඩි ලේසි right okay අපි යන ඇවගාඩ්‍රෝ yeah ඇවගාඩ්‍රෝ වලට යනවා ඇවගාඩ්‍රෝ මේකම තමයි යා මෞලික තේරෙනවා ඇවගාඩ්‍රෝ තේරෙන එක එච්චර දෙයක් නෙමෙයි ඇවගාඩ්‍රෝ මෙයාම තමයි ලොකු දෙයක් නෑ
හරි රයිට් අපි යනවා කතාවට. ඒක බෝඩ් එක නෑනේ. හරි අපි යනවා කතාවට. කොම් බලන්න. අපි ආවා මුලටද. දැන් මවුල කතාව හරිය. දැන් මවුල දන්නවා ගන්න විදිය. අපි ආවා මෙතෙන්ට. දැන් බලන්න මේ. අපි දන්නවනේ මෙයාගෙන් මම ග්‍රෑම් 18ක් ගත්තොත් ග්‍රෑම් 18ක් ගන්නවා ග්‍රෑම් 16ක් ගන්නවා 1 ග්‍රෑම් එකක් ගන්නවා ග්‍රෑම් 11ක් ගන්නවා ග්‍රෑම් 17ක් ගන්නවා. 111 නේ ඒකම ගිල්ල. 111ක් ගන්නවා ටක් ගන්නවා. එහෙනම් මම දන්නවා මෙයාගාව එක මවුලයක් තියෙනවා එක මවුලයක් තියෙනවා එක මවුලයක් තියෙනවා එක මවුලයක් තියෙනවා නැත්නම් ඒක. දන්නේ නැද්ද මේ ටික? දන්නවා. මාර කැටි කරලා ලියවෙන්නේ ඒකයි. මෙඩිකේෂන් මිට දන්නවනද? අදාළ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හෝ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ගත්ත ගමන් ඒකව තියෙනවා මොකද්ද? ඒකව තියෙනවා අපිට මවුලයක් ගත්ත එක. දැන් එනවා දෙවෙනි ෆැක්ට් එකට මෙච්චරයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න අපි මේ වගේ සමාන ස්කන්ධයක් කියලා ගත්තාම එහෙම නැත්නම් එක මවුලයක හැමෝටම පුද්ගලික සාධකයක් තියෙනවා. මොකද්ද? අණු ගණන. එහෙම නැත්නම් පරමාණු ගණන. හොඳට මතක් කරගන්න. මම කියවන දේ තේරුම් ගන්න මම කියන එක. අපි දැන් කලින් ගණන් හදලා හොයාගත්තේ පරමාණු ස්කන්ධය, අණු ස්කන්ධය. ඒක වෙන කතාවක්. දැන් එන්නේ අවගාඩ්‍රෝට. H2 කියලා කියන්නේ කවුද? අණුවක්. පරමාණුවක් නෙමෙයි. H2 කියන්නේ අණුවන්නේ. පරමාණු තුනක් එකතු වෙලා අණුවක්. ඔය අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. ඒකෙන් මම ග්‍රෑම් 18ක් කිරලා ගන්නවා. තියරි එක මම දන්නවා ග්‍රෑම් 18ක් කිරලා ගත්තාම එක මවුලයක් තියෙනවා. තව එතෙන් පොයින්ට් එකක් ඇඩ්ඩෙනවා. එහෙනම් ග්‍රෑම් 18ක් මං කිරලා ගන්නවා කියලා කියන්නේ වෙන විදියකින් ඔතන තියෙනවා ජල අණු ඇවගාඩ්‍රෝ අංකයක්. ඔන්න ඔක තියරි එක. ආය අහන්න කියන එක. ජල අණු ඇවගාඩ්‍රෝ අංක මොකක්ද ඇවගාඩ්‍රෝ අංක කියලා කියන්නේ? ඇවගාඩ්‍රෝ අංක කියලා කියන්නේ 6.02 වැඩි කිරීම 1023 වෙනි බලය. 6.02 වැඩි කිරීම 1023 වෙනි බලය. මෙයාට ඒකකයක් තියෙනවද? මේක කියන්නේ ඇවගාඩ්‍රෝ අංකයට ඒකයක් නේ ගන්න බෑනේ. ඇවගාඩ්‍රෝ අංකය කියන්නේ ඇවගාඩ්‍රෝ අංකයට තියෙනවා. ඒක වෙනම කතාවක්. මම කියන්නේ මේ අණු ගානකට ඒකයක් දෙන්න බලන්න බෑනේ. මම ටොෆි තියෙනවා මවුල දෙකක්. සෝරි ටොෆි තියෙනවා ග්‍රෑම් මවුලයට. එහෙම කියලා කොහෙවත් කියන්න බෑනේ. මම ටොෆි තියෙන්නේ දෙකයි. ටොෆි තියෙන්නේ තුනයි, හතරයි. මොකක් හරි ඉලක්කමක් විතරයි. ඉලක්කමනේ පිටිපස්සේ ඒකයක් එන්නේ නෑනේ. මේක ජලයේ අණු ගණන මෙන්න මෙච්චරයි. ඔක තමයි තීරය. දැන් මම කලින් අර එකක් ඇඩ් කරන්න මවුලේ කියලා. එකක් ඇඩ් කරා මම මේක තමයි අනිත් පාර්ට් එක. ජලයේ ග්‍රෑම් 18ක් ගත්තා. මගේ අතර ජලයේ ග්‍රෑම් දැන් 18ක් ගත්තොත් එතනින් මට කාරණා දෙකක් කිව්වා. ඒක මොකද්ද කාරණා දෙක? මගේ අතේ දැන් තියෙනවා එක ජල මවුලයක්. මම කියනවා ජල මවුලයක් මගේ අතේ තියෙනවා. වැරදි නැද්ද? හරිනේ. ඒ මං ගන්න ග්‍රෑම් 18ක්. ඒ කියන්නේ ඒක සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් කියලා මම මගේ අතට ගන්නවා දැන්. ජල ග්‍රෑම් 18ක් තියෙනවා කියලා. ඒ කියන වටින් කිතන තියෙනවා ජල මවුලයක්. තව කෙනෙක් කියනවා ජල මවුලයක් තියෙනවා හරියටි. හැබැයි මං කියනවා ඔයා ගාව තියෙනවා ජල අණු 6.02 වැඩි කිරීම 1023 වෙනි බලය කියලා ගානක් ඔයා ගාව තියෙනවා. හරිද? කත් හරි. ඒක තමයි කියනවා අනිත් විදිය. වැඩි හරිනේ. ඔක තමයි සම්බන්ධය. ඔක තමයි සම්බන්ධ මේ පාඩමේ සම්පූර්ණ බේස් එක මම දැන් කියලා ඉවරයි. අගත කරන දේවල් නැහැ. සම්පූර්ණ තමයි කියලා ඉවරයි. මුලින්ම පටන් ගන්න තැන ඉඳන් අගටම ආවා. හරි. ඔය තමයි කතාව. මුලින්ම පටන් ගත්තේ මෙතනින්. සාපේක්ෂ අණුස්කන්ධය. පරමාණු ස්කන්ධය. ශ්‍රාණුස්කන්ධය. අණුවන්නේ අණුස්කන්ධය. එයා අපි ග්‍රෑම් ගණක් කරගත්තා. එහෙනම් එයාට සරලන්න අපි දන්නවා ඒ ග්‍රෑම් ගණන ඇතුලේ එක මවුලයක් තියෙනවා කියලා. මම දැන් ඉගෙන ගත්තා ඒ මවුලය ඇතුලේ තියෙනවා කියලා අණු වෙන්න මෙච්චර ප්‍රමාණයක්. එහෙනම් මෙයාගේ එක නැද්ද? මෙයාට නැද්ද? මෙයාටත් තියෙන මොකක්ද වෙනස් වෙන්නේ? පරමාණු වෙනස් වෙන්නේ. හොඳට මතක තියාගන්න මේක සංයෝගවල තියෙන්නේ මොනවද? අපි සංයෝග වලට ගන්න මොනවද කියලාද? අණු කියලා. අණු. මූල ද්‍රව්‍ය වල මොනවද තියෙන්නේ? පරමාණු. නෝ පටල ගත්තොත් ඉවරයි ඈ. පටල ගන්න එපා පරමාණු. ලියා ගන්න බැරිනවා. right. මේක දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලාම අවකාශ හදන්න කලින් හරි. මේ දැනගෙන ඉන්න ඕනේ. සංයෝගයක් ගත්තා H2O. එයාගේ මම දන්නවා එන එක මවුලයක තියෙනවා අණු මෙච්චර ප්‍රමාණයක්. අණු මේ අණු.
ඔක්සිජන් කියලා කියන්නේ කවුද? මූලද්‍රව්‍යයක්. මූලද්‍රව්‍යයක මම ගත්තා දන්නවා මම සාපේක්ෂ පරමාණු ස්කන්ධය පරමාණුනේ. මූලද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 16යි. එහෙනම් මම ග්‍රෑම් 16ක් කියලා ගත්තාම මම කලින් තීරයෙන් දන්නවා මම ගාව තියෙනවා දැන් අතේ ඔක්සිජන් මෝල් එකක්. මම අලුතෙන් දෙයක් ඇඩ් කරගත්තා මේකට. මෝල් එකක් තියෙන හැම තැනකම ඒ අදාළ එකකින් මොකද්ද තියෙන්නේ? ඇවෝගාඩ්‍රෝ අංකයක් තියෙනවා. දැන් මෙයා ගාව මම තියනවා කියලා කියනවා මෙන්න මෙහෙම එකක්. මොනවද කියලා කියන්නේ? ඔයාලා හිතන්න මොනවද කියලා. මේ අංකේ තියෙනවා මෙයා ගාවත්. ඇයි? ඒක මොලෙන්නේ තියෙනවා. මොනවද තියෙන්නේ? අණු නෙමෙයි පරමාණු තියෙන්නේ. ඇයි? ඔක්සිජන් කියලා කියන්නේ මූලද්‍රව්‍යයක්. එයාට ගන්නේ පරමාණු. ඔක්සිජන් මූලද්‍රව්‍යයට අණු යන්නේ නැහැ. මූලද්‍රව්‍යයට යන්නේ තියෙන පොඩි මේක. මූලද්‍රව්‍යයක තුල සංඛ්‍යා දෙන වගේම තමයි පරමාණු තුල අණු හැදෙන්නේ. එහෙනම් මූලද්‍රව්‍යයට යන්නේ පරමාණු. right. එතන මෙයා ගා මොනවද තියෙන්නේ මේ? පරමාණු 6.02 කිරීම 10 23ක් තියෙනවා. වැඩි හරිනේ? ලොකු දෙයක් නැහැ. right. හයිඩ්‍රජන්. එයාටත් එහෙම කියන්නේ. ඒ දෙයක් නැහැ. මෙයා කියලා තියෙනවා. පරමාණු තියෙනවා 6.02 කිරීම 10 23ක්. මේ කවුද? කැල්සියම් ක්ලෝරයිඩ්. එක මෝලේ. මෙයා ගාව තියෙන පරමාණුද? අණු තියෙන්නේ. අණු කීයක් තියෙනවද? ඇයි? මෙයා සංයෝගයක්. අණු තියෙන්නේ. 6.02 කිරීම 10 23යි. අන්න ඔච්චරයි කතාව. හරිනේ? සම්පූර්ණ පාඩම ඔච්චරයි. සිම්පල්. මම කලින් න්යායත්තේ මෙතනින් එච්චරලා මයික් ඔෆ් කරනවා කියලා තියෙන්නේ. බලන්නේ නැහැ නේද? දැන් ආය පාරක් මුලදී ආයෙ කියලා දුන්නා ඈ. හරිනේ? රයිට්. මයික් ඔෆ් කරන කලින් කියලා තියෙන්නේ. ඊට දැන් වීඩියෝ කවලා තමයි අපිට දෙන්නේ මම. හරි. රයිට්. අද තේරෙනවනේ නේද? ඔක තමයි කතාව. ඔක තමයි මෞලය කියන එක ගොඩක් අමාරු කරන්න මෙන්න මෙතන. ඇයි මේ සම්බන්ධ තේරෙන්නේ නැහැ යාලට. මේ සම්බන්ධ තේරෙන්නේ නැහැ. රයිට්. ඔන්න දැන් යා කියලා දෙනවා. මේ හොඳට ලියාගන්න මේක මොනවද තියාගන්න මේක ඕනේ මේ තියෙන මෙයා ඕනේ රයිට් කාබන් ඩයොක්සයිඩ් දෙක තමයි මෙයා පොඩ්ඩක් මකන්න දෙන්නට අර කතාවනේ එතකොට මොකද්ද හිතන්න තියෙන අපිට මෙතන සම්බන්ධය මොකද්ද කියන්න බලන්න සම්බන්ධ වෙන කොතනින්ද මේක සම්බන්ධ වෙන්නේ ස්කන්ධයයි මේක සම්බන්ධ වෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එහෙම නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධයත් එක්ක අපි මේක මැච් වෙනවා අදාළ ස්කන්ධයක් මෙයාගෙන් කිරලා ගත්තාම අදාළ ස්කන්ධයක් මෙයාගෙන් කිරලා ගත්තාම එතන අපි දන්න හැංගෙන්න තියෙන එක මවුලයක් එයාව සම්බන්ධ වෙනවා ඇවෝගාඩ්‍රෝත් එක්ක ඔන්න නැන්ද මේක තමයි මේ පාඩමේ බේස් එක. දැන් මේ පාඩම සම්පූර්ණ පාඩම තියෙන මෙතන සම්පූර්ණ පාඩම තියෙනවා මෙතන. උච්චාරය ඉගෙන ගන්න සම්පූර්ණ පාඩම වල. හරිනේ? මම මුලින්ම මෙතනම ආවේ. වැඩි හරිනේ? A to Z step by step වැඩි හරිනේ? තේරුණානේ? සාපේක්ෂ ප්‍රමාණස්කන්ධය සාපේක්ෂ අනුස්කන්ධය අපි දාගෙන හෙව්වා දැන් කලින් සමීකරණ දාලා හෙව්වා. සාපේක්ෂ අනුස්කන්ධයන අපි මේ වගේ අර පරාමිතය දීලා මම කිව්වේ ඒ විදිහට හෙව්වා. ඒ අදාළ එකකින් ස්කන්ධයක් කියලා ගත්තාම ඒ ස්කන්ධය ඇතුලේ තියෙන එක මවුලයක් ඇතුලේ තියෙනවා ඇවෝගාඩ්‍රෝ අංකයක්. වැඩි තේරෙනවද? වැඩි ඉලක්කනේ එච්චර තියෙන්නේ. සම්පූර්ණ පාඩම උච්චර තියෙන්නේ. හරිනේ? මේ කතාව හිතින් හිතන්න තේරුම් ගන්න. හිතින් හිතන්න මේ කතාව. මේක ඕනේ ගණන් හදන්න නෑ. මේක බැරුව නම් ගණන් හදන්න බෑ. විශේෂයෙන් මේ තුන. හරිනේ? මේ තුන මම අදාළ විදිහට සමාන ස්කන්ධයක් කියලා ගත්තාම ඒ කියන්නේ ඔක්සිජන් ගෙන් නම් ග්‍රෑම් 16ක් කියලා ගත්තාම එයි. ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ 16. ඒ ග්‍රෑම් 16 ඇතුලේ මවුල එකක් තියෙනවා සහ ඔක්සිජන් පරමාණු තියෙනවා ඇවෝගාඩ්‍රෝ අංකයක්. ඇවෝගාඩ්‍රෝ අංක කියන්නේ මෙන්න මෙයාට. වැඩි හරිනේ? ඔය තමයි අපිට අමතක කරන්නේ. ඇවෝගාඩ්‍රෝ අංකේ මාතිය ගන්න ඕනේ සමාන දෙනවා පේවේ වරන් අදින නට අමතක කරන්න. මේක ලොකු දෙයක් නෑ ඉතින්. මේ මාතිය ගන්න එක්සාම් වලට හිතන්නේ නෑ මම. පිළිසි මාතිය ගන්න. රයිට්. මොකද දැන් කතාව වෙන්නේ නෑ. හරිනේ? ඉවරයි. එකම එකක් තියෙනවා පොඩි පාඩයක් සමීකරණයක් තියෙන්නේ. ඒක නම් අමාරු දෙන්නේ මේ. එහෙනම් හොඳට මොනවද කියන්නේ මේක. ඕකේ. හරි. මම දැන් පොඩි එක උදාහරණයක් මම පෙන්නනවා හදලා. අඛණ්ඩ යන දෙයක් කියලා. හරි. එක මේක උදාහරණයක් පෙන්නන ඊට පස්සේ අර මෞලික සමීකරණ දෙයක් නැහැ සමීකරණ බලා ගන්න පුළුවන් අරට. ලොකු දෙයක් නැහැ. ඔව් විභාගය දැන් මේක ගානක්. හරිද? විභාගය දැන් මේක ගානක්. ඔන්න බලන්න මට කියනවා
carbon dioxide ග්‍රෑම් 44ක ඇති කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක ඇති අණු සංඛ්‍යාව කොහොමද කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක ඇති අණු සංඛ්‍යාව කීයද අණු සංඛ්‍යාව කීයද ඔය තමයි මම ගන්න ඔය ගණන් අහලා තියෙනවා එන පොඩි ගණන් අපේ පොඩි ගණන් වෙනවනේ ගොඩක් කම අමතක කරලා දානවා අද හදන්න බැරුව දැන් මේක බලපු අයට ඔයාලට හදන්න පුළුවන් මේක හරිනේ පළවෙනි ගාන කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක ඇති අණු ගාන කීයද එක එක්සැම්පල් එක ගන්න ලොකුට කරන්නේ අපි ගණන් වැඩි හම්බ වෙලා එකේ කොහොමද දන්නේ පරාංගල දෙනවා තව එකක් මංගල දෙනවා කියලා සමහරවල් දෙන්නේ නැතිලා තියෙනවා දැනන් ඉන්නේ හින්දා කාබන් 12 කියලා දෙනවා ඔක්සිජන් 16 කියලා දෙනවා මේක දුන්නම මොකද ඔයාලට කිව්වේ මෞලික ස්කන්ධ එහෙම නැත්තම් වෙන විදිහට කිව්වොත් අණුවක් ඉන්නේ සාපේක්ෂ අණු ස්කන්ධ හොයාගත්තම කීයද කාබන් 12 ඔක්සිජන් 16 කියලා කියන හොයාගත්තා මං කියන්නේ මෞලික ස්කන්ධ කියලා යනවා අපි දන්න සමහර අපි ඕන වෙන්නේ ඒකනේ අපි අර කලින් try කරන් ආවේ ඔක්කොම ආන්නේ මේක වන්නේ ආවේ සමානය හොයාගත්තම 44 කිලෝ ග්‍රෑම් මෞලයට මේක තේරුම මොකද්ද මවුල් එකක් ඇතුළේ තියෙන ග්‍රෑම් ගාන තේරුම් මේක මවුල් එකක් ඇතුළේ තියෙන ග්‍රෑම් ගාන මේ තියෙන්නේ තේරුම් මේක හොයාගත්තා ෆස්ට් ස්ටෙප් එක හරි ස්ටෙප් එක තියගන්න ස්ටෙප් බයි ස්ටෙප් එන්න ෆස්ට් ස්ටෙප් එක හරි වැඩි හරි ග්‍රෑම් 44ක අණු ගාන මම ගන්නවා මෙයා දිහා මතර බලන්න මන් දන්නේ නැහැ මම කීයද මම දන්නේ නැහැ ඒක පාර්ට් එක හිතන්න අමාරුයි බැරි නෑ බලුවා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ දැන් ටාගලා මට කිව්වා කීයද තියෙනවා කියලා අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්න මවුල් එක තියෙනවා ග්‍රෑම් මෙච්චරක් ඔන්න එක මවුල් එක තියෙනවා ග්‍රෑම් 44ක් වැඩි හරිනේ හදන්න තරම් දෙයක් නැහැ දැන් ආවේ තීරිය මතක් කරගන්න ග්‍රෑම් 44ක් කිරා ගත්තා නම් මොකද්ද වෙන්නේ අපි හොයාගත්තේ මොකද්ද මේ උත්තරය හොයාගත්තේ මොකද්ද සාපේක්ෂ අණු ස්කන්ධය අර කලින් අපි ගත්ත මේ විදිහට අපි යාට ඒකයක් දැම්ම වරුවට එයාට නමක් දෙනවා මෞලික ස්කන්ධය කියලා හරිනේ අපි ඒකමනේ ගන්නෙ මේ එතකොට අපි දන්නවා එක මෞලයක් ඇතුලේ ග්‍රෑම් 44ක් තියෙනවා නම් එක මෞලයක් ඇතුලේ තව එකක් තියෙනවා හොද මොකද්ද එක මෞලයකට තව එකක් මොකක්ද තියෙන්නේ ඇවෝගාඩ්‍රෝ මං කියනවා 6.02 වැඩි කිරීම 10 මොනවද අණු කියන්න ඕනේ නැහැ අණු ඊට පස්සේ කියන්න ඕනේ මම නිකන් ලිව්වේ අණු මෙච්චරක් තියෙනවා ඊයේ කාබන් ඩයොක්සයිඩ් අණු දැන් මම මොකක්ද දාන්නේ ග්‍රෑම් 44ක තියෙන අණු ගාන ඉතින් සරලයි පොඩ් ලේසි මේ අර අපි කලින් අර දිගට ලියලා හදාගත්ත එක මේ මං කිටියෙන් ලිව්වේ මොකද ග්‍රෑම් එක මවුලයක් ඇතුලේ ග්‍රෑම් 44ක් තියෙනවා නම් ඒ එක මවුලයක් ඇතුලේ ඇවෝගාඩ්‍රෝ අංකෙත් ඉන්නවා නම් ආනේ අහන්නේ කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක් ඇතුලේ තියෙන අණු ගාන කීයද කියලා ඉතින් මෙයාට මෙයා සම්බන්ධයි නැහැ මෙතන සම්බන්ධ නැද්ද අනිවාර්ය සම්බන්ධයි ඔයාලට සෙට් කරනවා කියලා උත්තරේ දෙන්නේ අණු තියෙනවා අණු පරමාණු අණු මේ අණුවන්නේ එන අණු 6.02 වැඩි කිරීම 1023ක් තියෙනවා වැඩි පැහැදිලිනේ රයිට් දැන් මෙච්චර ලේසියෙන් ගාන අහන්නේ මම මේ සරලම ගාන මෙහෙම ලේසියෙන් අහන්නේ මෙහෙම හිතන්නද ගාන අහලා තියෙනවා ඊළඟ දෙවෙනි ගාන අහනවා කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක අණු ගාන කීයද මට අහන්න එකපාර ලේසියෙන් හිතන්න අහන්නේ අණු ග්‍රෑම් 22ක් අහනවා මම මොකුත් දන්නේ නැහැ මං ගාන පටන් ගන්න ගාන මුලේද මම පටන් ගන්නේ බින්දෙන් පටන් ගන්න මං ගාන මුලේද මම කාබන් ඩයොක්සයිඩ් අණු මන් දන්නේ නැහැ මම මොකුත් දන්නේ නැහැ මම දැන් ඉගෙන ගන්න දෙනවා අණු හොයන්න නම් මම ඔක්කොම කලින් අණු පරමාණු තැනට නම් ගාන ඇදලා යන්නේ ගාන හොයන්න ඕන නම් මං දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලාම මේකේ සාපේක්ෂ අණු ස්කන්ධය කීයද කියලා හොයාගන්නවා මම හොයාගන්නවා කීයද කියලා 44යි GMOL ඍණ 1 හොයාගත්තා ඒ කියන්නේ වටින් කිව්වොත් එක මවුලක තියෙනවා ග්‍රෑම් 44ක් වැඩිරනේ එක මවුලක තියෙනවා ග්‍රෑම් 44ක් මම ඉගෙන ගත්තේ මම මුලින්ම පටන් ගන්න මම මට ග්‍රෑම් 20 වැඩක් නැහැ මම දන්න තැනින් මම පටන් අරන් යන්නේ හැබැයි මම දන්නවනම් ග්‍රෑම් 42ක් දෙකට එක මවුලයක් තියෙනවා නැත්නම් එක මවුලයක් ඇතුලේ තියෙනවා ග්‍රෑම් 44ක් හරි එහෙම තියෙනවා හැබැයි මම විභාගේ අහන්නේ මම ගානේ අහන්නේ ග්‍රෑම් 22කට දැන් මෙයාට බහින්නේ අපි මම අහන්නේ ග්‍රෑම් 22කට මෙයාට නෙමෙයි අහන්නේ
දැන් බලාගන්න මේ කීයෙන් පංගුවක්ද කියලා. එච්චරයි. ඔච්චර තියෙන්නේ. මේක ග්‍රෑම් කීය ඇහුවත් 22 වෙන ග්‍රෑම් 1000 5000 කීයට ඇහුවත් මෙතනින් පටන් ගන්න. මෙයා මෙතෙන් ගිහින් ඉන්න. මෙයා 44 කියලා කියන්නේ 22 කියලා කියන්නේ මේකෙන් කීයද? මේකෙන් භාගි. ඉතින් පට ලේසිනේ. ඉතින් මේකෙන් භාගි නම් ග්‍රෑම් 22යි කියලා කියන්නේ 44 භාගි නම් ග්‍රෑම් 22ක් ඇතුලේ මොළු කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 0.5 තියෙන. ඉතින් අයියේ මවුල එකට නම් මෙයා ඉන්නේ. මවුල 0.5කට නේ 22ක් තියෙන්නේ. වට ලේසි. 0.5. එහෙනම් අපෙන් අහන්නේ මොකද? අණු ගණන්. දැන් යන්න ආය තීරයට යන්න. මොකද යන්නේ? අපි දන්නවා මවුල එකක් ඇතුලේ හැම වෙලෙම තියෙනවා අණු ඇවගාඩ්‍රෝ අංකයක්. එහෙනම් මවුල භාගයක් ඇතුලේ අණු කීයක් තියෙනවද? ඇවගාඩ්‍රෝ අංකෙන් භාගය එච්චරයි. මම උත්තරේ 6.02 වැඩි කිරීම 10 23 භාගය දෙකෙන් එක උත්තර කීයද? මේ බෙදලා ගන්න 3.01 වැඩි කිරීම 10 23. හරිනේ? කීයෙන් කොහොම ඇව්වත් වැඩක් නැහැ. ඔය අන්න ඕනේ මේ ස්ටෙප් එකට. මේ මොලේ ඉඳන් පටන් ගන්න. බින්ද ඉඳන් වරෙන්ද. ඒ පළවෙනි ගන්න විතරයි. ඊට පස්සේ ගාන දැකදී කීව එක මේ කීය තියෙන කියලා. හරිනේ? ඔච්චර. වැඩි ලේසි. තාගතත් තියෙනවා වල පටල ගන්න තරම්. මම බලන්න මෙහෙම. අනේ ඒක අපි ගණන් වලින් හදමු. ලොකෝට දැන් ගණන් අපි යූස් කරන්න ඕනේ වෙලාවල් බරුවට. අපි ගණන් වලින් මේකට යන්න. හරි දැන් අපි සමීකරණ. හරි සමීකරණ බලන්න ටක් ගාලා ලොකු දෙයක් නැහැ ඒක ලේසි. සමීකරණ බලන්න ටක් ගාලා. මොකක්ද සමීකරණ? සමීකරණ මවුල හොයන සමීකරණ. මවුල හොයාගන්න තියෙන මේ මොකද දන්නේ දැන් අපි දැන් මෞලික ස්කන්ධයක් දන්නවා. ස්කන්ධයක් කියන එකක් දන්නවා. ඇවගාඩ්‍රෝත් දන්නවා. දැන් ඔන්න මවුල ගාන. මවුල ගාන කියන එක වන්නේ කොහොමද? සමීකරණයක් තියෙන එකට n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M කියලා. මේවා පටලවා ගන්න එපා. සිම්පල් m බෙදීම කැපිටල් M. M නෙමෙයි M තියෙන්නේ. right. මේ කවුද? ස්කන්ධය. අපිට දීලා තියෙන සංයෝගයේ ස්කන්ධය. මේ කවුද? මෞලික ස්කන්ධය. දන්නවා. මෞලික ස්කන්ධ තමයි කැපිටල් M කියලා කියන්නේ. අපි දැන් දන්නවනේ ග්‍රෑම් මෝලයට. අපි දන්නවා ඔක්කොම දන්නවා මේ තියෙන්නේ. මෞලික ස්කන්ධය. කාබන් ඩයොක්සයිඩ් කියන මෞලික ස්කන්ධය. ඔව්. මෞලික ස්කන්ධය. right. ඉතින් මේ අහලන්නේ මේ පාඩ ලේසි. අහන්නේ මොකක් හරි එක මෝල ගණක් කියවගම මේ සමීකරණ දාන්න එච්චර තියෙන්නේ. මේ උදාහරණයක් මම දෙන්නටක් ගාලා මම අග්ගල මම අහනවා. උදාහරණයක කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 88ක් තුල කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 88ක් තුල කාබන් ඩයොක්සයිඩ් මවුල කීයක් පවතීද? මවුල කීයක් පවතීද? කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 88ක් තුල කාබන් ඩයොක්සයිඩ් මවුල කීයක් පවතීද? පාට ලේසිනේ. වරන් උතර දෙනවා. කාබන් සමානයි 12යි ඔක්සිජන් සමානයි 16යි මම කිව්වනේ. මොන ගානවත් මම කොහොන එක ගෙනවා කියලා මෙතෙන්ද? මම කවද දෙනවා කිව්වේ? මොන ගානක් කිව්වොත් අනිවාර්යෙන් අර දෙකෙන් එකක් සම්බන්ධ වෙනවා. එක්ක ඇවගාඩ්‍රෝ එක්ක මෝලික ස්කන්ධය. මම කියනවා සමාන අනිවාර්යෙන් වෙනවා කියලා. මෙතනින් කවදාද? මේ මරන් හිතලා මම දෙනවා කියන්නේ මොකද්ද? දුන්න හෝ දුන්නතා ඕන එකක්. අනිවාර්යෙන් මෝලික ස්කන්ධ දෙනවා. මෙයා දුන්න නැත්නම් ඔයා හොයාගන්න දැන් කොහේ පේපරේ තියෙයි මේක. කාබන් සමාන 12යි හරි මේ ආධාරයකට දීලා තියෙන සංයෝගේ මෞලික ස්කන්ධ වාගෙන ඉන්න මොන ගානක් නැතුවත් ඒ මාතිය ගන්න. අපි දැන් දන්නවනේ කීයද කියලා ආදාගෙන ඉන්න ඕනේ 44 ග්‍රෑම් මවුලයට. අඩි ගොඩනේ තේරෙනවනේ. හරි මේක දන්නවා. හොයාගත්තා. ඒ කියන්නේ මම කැපිටල් M දන්නව නැද්ද? දන්නවා. එයා දන්නවා. සිම්පල් M ගාලා දෙනවා. කේස් එකක් තියෙන n1 බෙද n සමානයි ග්‍රෑම් 88 බෙදීම 44යි. ඒක දාන්න මම කලින් කිව්වා GMOL ඍණ 1 G ර G ගැබුණා 1යි 2යි n සමානයි 2යි මවුල කියන උඩට ගියාම ඍණ 1 නැති වෙලා ධන 1 එනවා. මවුල ධන 1 පෙන්නන්නේ මවුල 2. ඔච්චරදී ඔය සමීකරණයක මහව දෙයක් නැහැ. ඒක ආයෙත් කරන්න පුළුවන්. right එන වැඩි ඉවරයි. මේ කතාව හරිනේ. මුල විදන් නිකන් එකපාරක් කියන්නම් ආයෙ. මුලටම ගියාම අපිට හම් වෙනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එහෙම නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය. අපි ඒක හොයාගන්න ක්‍රමය දන්නවා. ආයෙ ක්‍රම වල දැන් කියන්න බෑ. පීඩිඑෆ් එකට බලන්න මතක නැත්නම් ඒක හොයාගෙන ආවා. ඊට පස්සේ ඔය සම්පූර්ණ පාඩම කරේ මේ හරිද? සම්පූර්ණ පාඩම මම හිතන්නේ පැය එකයි කාලක් විතර ඇති සාමාන්‍යයෙන්. දැන් මම දැන් මේ බලන වීඩියෝ මාර දිගයි. පැය දෙකමාරක් වේද? මොකද දැන් භාගයක්ම මයික් එකෙන් මේ ඔෆ් කරලා කියලා තියෙන්නේ. ඊට මම දැන් කපලා වල දෙන්නේ. හරිනේ. එතකොට
අඩිගොඩනේ මම සාපේක්ෂ පරමාණුස්කන්ධයෙන් සාපේක්ෂ සමස්කන්ධයෙන් අපි ආවා මෞලෙට. හරිනේ? ඒ කියන්නේ ඒ අදාළ ස්කන්ධයක් කියලා ගත්තාම මෙතන මම කිව්වා තියෙනවා කියලා මෞලයක්. එහෙම නැත්නම් ඇවෝගාඩ්‍රෝ අංකයක්. වැඩි හරිනේ? ස්කන්ධය මෞලේ ඇවෝගාඩ්‍රෝ අංකය. ඔක තමයි සම්බන්ධය. සම්බන්ධ මතක කරන්න එපා. හරිනේ? ඔය තමයි තීරය. දැන් මේ තීරය මේ කියන එක තේරුණා අද කියපු දේ තේරෙනවා නම් ඕලෙවල් ලේවල් ඒවා ඊළඟ නම් ඕලෙ අහන්නේ අහනවා මේ ඕවන අහන්නේ ඕලෙවල් ඕන එකක් මොකක් හරි ඕන ටර්ම් ටෙස්ට් එකකට 10න් පස්සේ එන ඕන ටර්ම් ටෙස්ට් එකකට පාට හැම ගානම හදන්න පුළුවන් හරිනේ තියරි තියෙන ඉච්චර ඉතින් පොතේ තියෙන දේ මම කියලා දුන්නා කෙටි හරිනේ පට්ට සරල මේක සාමාන්‍යයෙන් මම දන්නේ සාමාන්‍යයෙන් ක්ලාස් වල එක්කෝ සති දෙක තුනක් කරන් කරන පාඩමක් ඒ නැත්තම් සතියෙන් මුකුත් තේරෙන්නේ නැතුනේ කියනවා පට ගාලා ඉවර කරලා අර කරා මේක කරා ඉවරයි පාඩම ඉවරයි ඊළඟට යන්න එච්චර ඊපස්සේ ගොඩක් ක්ලාස් වල වෙන්නේ එක්කෝ ඕන තරම් සෑහෙන මාසයක් විතර කාලෙලා එක්කෝ කියලා දෙනවා හිමීට කියලා දෙනවා එහෙම නැත්තම් එක දවසින් මුකුත් තේරෙන්නේ නැති ඉවර කරලා දානවා රයිට් ඔතන වෙන්නේ හරි එහෙනම් ඒ ටික හරි එතකොට ඊළඟ වීඩියෝ එකෙන් එනවා මේ ගණන් ටික අරන් මේ ගණන් ටික ඔක්කොම අතර ඒ කියන්නේ පාස් වේව්ස් වල තියෙන තොරගත්තේ ඒ කියන්නේ පාස් වේව්ස් යන කොහොමද ඔක්කොම හදනවා මම අර මෞලයේ සම්බන්ධ වෙලා දැන් ඔක්කොම ගන්නවා ඔය මෞලය කියන එක සම්බන්ධ වෙන්නේ 11 වසරේ පාර්ට් එකක් තියෙනවා මිශ්‍රණ කියලා රයිට් මිශ්‍රණ කියලා 11 වසරේ පාර්ට් එක නෝ නොකත් ඒක සම්බන්ධ වෙන්නේ කම්බයින් නොකත් එක්ක ඒක මේ 11 වසරේ ගියාම ඉගෙන ගන්න එතකන් ආය පොඩි ප්‍රශ්නයක් අහන්නේ දැන් ඊළඟ තමයි ඒක අහන්නේ ග්‍රෑම් ග්ලූකෝස් රෑම දාලා ටෙලකොට අහනවා මාරු නෑ ඔක්කොම ලේසි තීරිය මේකයි ඔච්චරමයි තීරිය පට් ලේසි තීරියක් තියෙන්නේ හරි දැන් ගණන් ටික දැන් සමහර ගණන් බැලුවම තනින් හදන්නත් පුළුවන් වෙයි එහෙම නැත්නම් මේක ගණන් ඒක රටා තියෙනවා කීක විදි හැම විදිහම පටන් ගන්නවා මේක මම දැන් අදපු විදිය හරි අපි ගණන් ටික බලමු මේක බලලා ගණන් ටික බලවම 100ක් කම්ප්ලීට් දැන් 50ක් විතර හරි ඇති හරි ගන්න ඕනේ දැන් මේක දුන්නාම වැඩි ඉවරයි එතකොට ඊටු ටික මේ වීඩියෝ වල බලලා දවස් දෙකකින් විතර ඊළඟ වීඩියෝ එකක් හම්බෙයි ඒකත් බලන්න මේ සම්පූර්ණම නිකන් ෆ්‍රී කරන වැඩක් ඒ ඔයාලගේ කාලේ ඉතුරු කරන වැඩක් මම කාලේ වැය කරලා ඔයාලගේ කාලේ ඉතුරු කරන වැඩක් මේක හොඳට පුළුවන් තරම් ප්‍රයෝජනෙ ගන්න මොකද පට්ට ලේසි මේක අර මාස ගණන් සති ගණන් ඔය බලන් ඉන්න ඕනේ නැහැ තියරි ක්ලාස් එකේ තියරි ටික කරලා ඉවරලා ගණන් හදලා බලන් ඉන්න ඕනේ නැහැ එහෙනම් ලේසි ඔයාලා ක්ලාස් එකේ කියලා පාඩම් පටන් ගද්දි පාඩම ඉවරයි දන්නවා මොකද වෙන්නේ කියලා දැන් හරි නේද දැන් මේක පටන් ගන්න ප්‍රෝග්‍රෑම් එක එහෙනම් මූලික පාඩම ඉවරයි ඒ සම්පූර්ණ මූලික පාඩම ඉවරයි ගණන් ටික ඇදුවම 100ක් ඉවරයි 200ක් ඉවරයි හරිනේ රයිට් එහෙනම් එහෙනම් වැඩි වෙන්නේ එහෙනම් ඊළඟට අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ හරි ජය